හොඳයි. අද බලාපොරොත්තු වෙන්නේ දාන විද්‍යුතේ ඊළඟ කොටස දෙවෙනි කොටස සමග ප්‍රතිරෝධය හා සම්බන්ධ ගණනය කිරීම කරන්න. අද දවසේදී අපිට පුළුවන් මේ සමග ප්‍රතිරෝධය හොයන විදිහ හරියටම ඉගෙනගෙන ඒක ආශ්‍රයෙන් මෙතෙක් ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරලා මේ පාඩමෙන් ගන්න තියෙන සේරම ලකුණු ටික එකතු කරගන්න. එහෙනම් මේ කොටස අතරින් එපා. මේක අතිශයින් වැදගත්. ලේසි හරියටම අල්ලගත්තොත් පාඩම් කරන්න නැතුව පුංචි වැඩකින් ලකුණු එකතු කරන්න පුළුවන් පාඩමක්. හරි. අපිට පටන් ගමු. සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ එතන වැඩි පටන් ගමුකෝ නේද? සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ අපිට පුළුවන් පරිපතයකට ප්‍රතිරෝධක සම්බන්ධ කරන්න. මේ ප්‍රතිරෝධක සම්බන්ධ කරද්දී අපි දැන් දන්නවා. ඊට කලින් පාඩමෙත් කතා කළා. දැන් කවුරු හරි කෙනෙක් මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ වීඩියෝ එක බලන්න මේ පාඩමේ මුල් කොටස බලන්නේ නැතුව නම් ඒකේ ලින්ක් එක දැන් උඩින් ඔයාලට පේනවා. ඒකෙන් ගිහිල්ලා ඒක බලලා එන්න කෝකටත්. එතකොට මේ වැඩේ පහසුවෙන් කරගෙන යන්න. රයිට්. හොඳයි. මම හිතනවා ඒක දැන් වැඩි ඉවර කරගන්න ඇති කියලා. මේ ප්‍රතිරෝධක කීපයක් අපිට එකට සම්බන්ධ කරලා පද්ධතියක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒතර ප්‍රතිරෝධක සම්බන්ධ කරගන්නකොට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන කාරණය අනුව අපිට මේ ප්‍රතිරෝධක සම්බන්ධ කරන ආකාරය අනුව ප්‍රධාන ක්‍රම දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒ තමයි මම මේක අර හතර කියලා ගන්න. ශ්‍රේණිගත සම්බන්ධතාවය සහ සමාන්තරගත සම්බන්ධතාවය. ගොඩක් වෙලාවට අපිට විභාගෙ දෙද්දී ශ්‍රේණිගත වෙනමවත් සමාන්තරගත වෙනමවත් වෙන්නේ නැහැ. මේ ශ්‍රේණිගත සහ සමාන්තරගත එකට එකතු කරලා මෙන්න මේ වගේ පරිපතයක් තමයි අපිට ලැබෙනවා නම් ලැබෙන්නේ. ගණනය කිරීම සඳහා. ඉතින් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ කාරණා ටික පෙළගස්සගෙන ඉමු. අපි මේක දැනගන්න ඕනේ මොකද්ද සමග ප්‍රතිරෝධය කියන්නේ කියලා. පළවෙනි කාරණය. එතන මේකෙදි අපි ඉස්සරහ දැන් කතා කරනවා සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ මොකක්ද සහ ඒක හොයන විදිහ දැන් ඉස්සරහට කතා කරනවා. එතකොට සමග ප්‍රතිරෝධය හොයන්න වෙනවා අපේ ශ්‍රේණිගත සම්බන්ධතාවයකදී. ඊළඟට අපිට හොයන්න වෙනවා සමග ප්‍රතිරෝධය සමාන්තරගත සම්බන්ධතාවයකදී. මේ දෙකම බේසික් එකක්. මේ දෙකම හරි ලේසි. පුංචි දෙයක්. ගොඩක් කරාට අච්චුපති තියෙන්නේ ගොඩක් කරාට ගුරුවරු ගන්නන්නේ දරුවෝ ඉගෙන ගන්නෙ මේ ශ්‍රේණිගත සම්බන්ධතාවය සහ සමාන්තරක සම්බන්ධතාවය සමග ප්‍රතිරෝධ වෙන සමීකරණ කටපාඩම් කරගන්නවා. ඒක ගැටලුවක් නෑ. හැමෝටම මේක පුළුවන්. ඒකෙන් නෙවෙයි විභාගෙදී ප්‍රශ්න ලැබෙන්නේ. විභාගෙදී ප්‍රශ්න ලැබෙන්නේ මේ ශ්‍රේණිගත සහ සමාන්තරගත එකට එකතු කරපු එකට බද්ධ කරපු පරිපතයක් දීලා සමග ප්‍රතිරෝධ හොයන්න කියලා නෙවෙයි විභාගෙ දෙන්නේ. විශේෂයෙන් කෙටි ප්‍රශ්න පත්‍රයේදී අපි සමග ප්‍රතිරෝධ හොයන්න කියලාට වඩා ගොඩක් වෙලාවට ඒක භාවිත කරලා ඊළඟ පියවරේ ප්‍රශ්න තමයි අපි අහන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒක බේරගන්නේ කියලා අවසානට අපි මේකේ විභාග ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. කීපයක්. හරි. හොඳයි. එතකොට මේකේ ශ්‍රේණික සම්බන්ධතාවයකදී සමාන්තරක සම්බන්ධතාවයකදී සහ ඊළඟ අවස්ථාව මේ දෙක එකට එකතු කරලා අපිට පරිපතයක් නිර්මාණය කරලා දුන්නොත් ඒකෙදී සමග ප්‍රතිරෝධ හොයාගන්න විදිය කොහොමද කියලා කතා කරන්න ඕනේ. රයිට්. හරි. මේකෙදී ඕම්ගේ නියමයෙන් අපි ගත්ත v = ir කියන සමීකරණය අතිශයින් වැදගත් වෙනවා. දිගටම වමනා වෙනවා. ඉතින් ඒ ගැනත් චුට්ටක් මතක් කරගෙන ආවට කමක් නැහැ. ඉස්සරහ කොටස් වලට එද්දී. රයිට්. හොඳයි. අපි බලමු සමග ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද කියලා. සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ පුතේ පරිපතයක් නිර්මාණය කරද්දී මේ වගේ මට පුළුවන් R1 R2 R3 කියලා ප්‍රතිරෝධක තුනක් භාවිතා කරලා සම්බන්ධතාවය ගැන හිතන්න යන්න එපා. ප්‍රතිරෝධක තුනක් මෙතන සම්බන්ධ කරලා තියෙනවා. එතකොට සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ මේ ප්‍රතිරෝධක තුන මගින්ම පරිපතයට යම් බාධාවක් නිර්මාණය කරනවාද? ප්‍රතිරෝධක වලින් කරන්නේ මොකද්ද? ධාරා ගමන් කිරීමට බාධාවක් ඇති කරනවා. හරි විදුලි ගමන් කිරීමට බාධාවක් ඇති කරනවා. එතකොට මේ ප්‍රතිරෝධක තුන මගින්ම යම් බාධාවක් නිර්මාණය කරනවාද? අන්නේ නිර්මාණය කරන බාධාව අවසානයේදී ලැබෙන බාධාව මම තනි ප්‍රතිරෝධකකින් කරගත්තොත් මම R බාර් කියලා ගන්න. එතකොට මේ R1 R2 සහ R3 කියන ප්‍රතිරෝධක මෙන්න මේ R1 R2 සහ R3 කියන ප්‍රතිරෝධක තුනම හරි අපි ගත්තොත් එහෙම මේ විදිහට හරි මේ විදිහට ගත්තොත් එහෙම අපිට පුළුවන් මේ තුන් දෙනාගෙන්ම සිදුවන බාධාව මොකක් හරි බාධාවක් ඇති වෙනවනේ. අන්නේ තුන් දෙනාම මගින් ඇති වෙන බාධාව තනි ප්‍රතිරෝධයක් මගින් ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා නම් අන්න අපි ඒකට කියනවා මේ R බාර්ට කියනවා සමග ප්‍රතිරෝධය කියලා. මේ අවස්ථාවේදී සමග ප්‍රතිරෝධය කියලා කියනවා. හරි හොඳයි. එතකොට සමග ප්‍රතිරෝධය කියන එක අදහස වල තියෙනවා.
ප්‍රතිරෝධ ගොඩක් මගින් සිදු කරන වැඩේම තනි ප්‍රතිරෝධයෙන් කරන වනම් අපි කියන සමග ප්‍රතිරෝධය. ඔය වගේ එකක්. ඔයිට කලින් වෙන පාඩමක් ඉගෙන ගත්තා. ඒත් භෞතික විද්‍යාවම තමයි. මොකද්ද? බල ගොඩක් වෙනකොට දාන්න පුළුවන් තනි බලය, සම්ප්‍රයුක්ත බලය. බල ගොඩක් මගින් යෙදෙන කරන කාර්යයම මේ විදිහටම අපිට තනි බලයකින් කරන්න පුළුවන් නම් අපි කියනවා සම්ප්‍රයුක්ත බලය. අන්න ඒ වගේමයි මේකෙත් මෙතන සම්ප්‍රයුක්ත බලයක් නෙවෙයි හොයන්නේ. ඒ සමීකරණ මෙතන දාගන්න බෑ අපිට. මෙතනද අපි කරන්නේ සමග ප්‍රතිරෝධය හොයනවා. බාධා ගොඩාක් ඇති කරලා තියෙන තැනක ඒ සියලුම බාධා මගින් කරන අවසාන බාධාව තනි ප්‍රතිරෝධකින් නිර්මාණය කරනවා. එකම බාධාව. අවසානයේ එකම වැඩි තමයි වෙලා තියෙන්නේ. හරි. ඒකට තමයි කියන්නේ සමග ප්‍රතිරෝධය. රයිට්. හොඳයි. දැන් අපි යමු මේ කොටස තේරුම් ගැනීම සඳහා වැදගත් වෙන තැනකට. ඒ තමයි පරිපථයකට ප්‍රතිරෝධක සම්බන්ධ කරනකොට අපිට පුළුවන් ඒක ප්‍රධානාකාර දෙකකට සම්බන්ධ කරන්න. එකක් තමයි ශ්‍රේණිගත සම්බන්ධතාවයකට විදිහට කරන්න පුළුවන්. අනිත් එක තමයි සමාන්තරගත. දැන් ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ මොකක්ද මේ ශ්‍රේණිගත කියලා කියන්නේ කියලා. අතිශයින් වැදගත්. රයිට්. පරිපථයක් තුලින් පරිපථයකට සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධක තුනක් මම මේ විදිහට පොලිමට ගන්නවා. එතකොට අපි දන්නවා මේට කලින් ඉගෙන ගත්ත මේ පාඩමේ පළවෙනි කොටසේදී ඒ තමයි ධාරාව ගමන් කරන්නේ සම්මත ධාරාව ගමන් කරන්නේ ඒ බැටරියේ ධනාග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා බාහිර පරිපථයේ දිගේ. අතර ධාරාව ගමන් කරන්නේ මෙන්න මේ අතට. ධාරාව ගමන් කරන්නේ මේ අතට ධාරාව ගමන් කරනවා ඍණ අග්‍රය දක්වාම ධාරාව ගමන් කරනවා. ඒක පරිපථයේ ධනාග්‍රයෙන් ගමන් කරන ධාරාව ඍණ අග්‍රයේ ගාවටම එන්න ඕනේ. ඒ ධාරාව මෙතනට එන්න ඕනේ. හරිද? ඒක දැන් ඕකේ ඇත්තටම ගත්තොත් චුට්ටක් ඒ කොටසත් එක්ක මතක් කරලා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් සිද්ධ වෙනවානේ මේ පරිපථයේ ඍණාග්‍රයේ ඉඳලා මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා ධනාග්‍රය දක්වා නේ. එතන මේ ඉලෙක්ට්‍රෝන මෙතනින් 10ක් ගියොත් ඒ 10 දෙනා මේ පරිපථය තුලින් ගිහිල්ලා ඒ ඉලෙක්ට්‍රෝන 10ම ආපහු ඇවිල්ලා ධනාග්‍රය ගාවට එන්න ඕනේ. එහෙම ඉලෙක්ට්‍රෝන 10ක් ගියා නම් ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන 10ම ධනාග්‍රය ගාවට එනවා කියන එකේ අදහස ඒ කියන්නේ පැත්ත මොකද වෙන්නේ? ධාරාව. ධනාග්‍රයෙන් යම් ධාරාවක් ගමන් කරනවාද ඒ ගමන් කරන ධාරාව ඔහොම ගිහිල්ලා අපහු ඍණාග්‍රයට ඒ ප්‍රමාණයෙම එන්න ඕනේ. ඒක තමයි කතන්දරය. හරිද? හොඳයි. දැන් එතකොට අපි හිතමු මේ ධාරාව කියලා කියන්නේ ළමයි ටිකක් කියලා. මේ තියෙන්නේ පාරක් කියලා හිතන්නකො. එතකොට මේ ධනාග්‍රයෙන් ළමයි 10 දෙනෙක් අපි නිකන් උදාහරණයක් ගමු. ළමයි 10 දෙනෙක් එළියට බැස්සොත් පාර දිගේ යන්න කියලා. මේ පාර දිගේ යනකොට මේ 10 දෙනා ගිහිල්ලා මේ පාර දිගේ යනකොට මේ 10 දෙනාටම සිද්ධ වෙනවා මේ R1 කියන්නේ පාලමක් නම් R1 කියන පාලම පහු කරන්න. ඊට පස්සේ ඒ 10 දෙනාටම සිද්ධ වෙනවා R2 කියන්නේ පාලමක් නම් ඒ පාලමත් පහු කරන්න. ඒ 10 දෙනාටම සිද්ධ වෙනවා R3 කියන පාලම පහු කරන්න. එතකොට ඒ 10 දෙනාම අපෝ ඍණාග්‍රකාවට එනවා. ඉතින් මේ ළමයි කියලා හිතාගත්තොත් අපිට දැන් ධාරාව කියන එක ඉලෙක්ට්‍රෝන කියන එක ආරෝපණ කියන ඒවා ඇහැට පේන ඒවා නෙවෙයිනේ. ඒකට තේරුම් ගන්න චුට්ටක් අමාරු හින්දා මේ තේරුම් උදාහරණකින් ගන්න. ඒතර ධාරාවට එහෙම නැත්නම් ඒ සිසුන්ට R1 කියන පාලම R2 කියන පාලමක් නම් R3 කියන පාලමක් නම් ඔය තුනම පහු කරගන්න වෙනවා. එතකොට මේ R1 R2 R3 කියන පාලම් තුන තියෙන ශ්‍රේණිගතව. එකක් හරි මග අරින්න නැතුව ඊළඟ පාලමට යන්න බෑ. අනිවාර්යයෙන්ම තුන් දෙනාම පොලිමට පහු කරගෙන යන්නම වෙනවා. එතකොට මේ වෙලාවෙත් අපි කියනවා මෙන්න මේ වගේ සම්බන්ධතාවයකින් නම් තියෙන්නේ මේ ප්‍රතිරෝධක තුන. එකක් පහු කරාට පස්සේ ධාරාවට ඊළඟ ප්‍රතිරෝධය පහු කරන්න වෙනවා නම් ඒ ප්‍රතිරෝධය පහු කරාට පස්සේ ධාරාවට ඊළඟ ප්‍රතිරෝධය පහු කරන්න වෙනවා නම් මේ විදිහට අපි මේ සම්බන්ධතාවයට කියනවා ශ්‍රේණිගත සම්බන්ධතාවයකින් තමයි මේ R1 R2 සහ R3 ප්‍රතිරෝධක තියෙන්නේ කියලා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. හරියට තව උදාහරණයක් තේරෙන විදිහට ගත්තොත් ඉස්කෝලේ තියෙන 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය වගේ. 6 ශ්‍රේණියේ ඉඳලා තමයි 7 ශ්‍රේණියට යන්නේ. 7 ශ්‍රේණියේ ඉඳලා 8 ශ්‍රේණියට. 8 ශ්‍රේණියේ ඉඳලා 9 ශ්‍රේණිය. 9 ශ්‍රේණියෙන් 10ට. කොහොම තමයි යන්නේ. ඒතර පිළිවෙලක් ශ්‍රේණියෙන් ශ්‍රේණියට ශ්‍රේණියෙන් ශ්‍රේණියට ශ්‍රේණිගත සම්බන්ධතාවයකදී එකින් එකට අනිවාර්යෙන් යා යුතුමයි. හරි. ඔය ශ්‍රේණිගත සම්බන්ධතාවය. සමාන්තරගත සම්බන්ධතාවය කියන කඳුන ගැනීමේ හැකියාව තියෙන්න ඕනි. ඊළඟට එතකොට සමාන්තරගත සම්බන්ධතාවයේදී මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි තියෙන්නේ. හරි. අපි හිතමු මෙන්න මේ වගේ පද්ධතියක් තියෙනවා කියලා. පරිපථයක්. හරි කැතයින මම ඒක පිළිලක් කරගන්න. හොඳයි දැන් හරි. මේක R1 R2 R3 නම්. හරි. ධාරාව ගමන් කරන්නේ අර ඉස්සෙල්ලා වගේම ධන අග්‍රය සිට ඍණ අග්‍රය දක්වා ධාරාව ගමන් කරනවා මෙන්න මෙහෙම. රයිට් ඔන්නෝම එනවා. හරි. දැන් අපි ධාරාව කියලා කියන්නේ අර ඉස්සෙල්ලා ගත්තා වගේ උදාහරණ වගේ ළමයි නම්. හරිද? මේ තියෙන ධාරාව කියලා කියන්නේ ළමයි නම් අපි පැහැදිලි කර ගැනීම සඳහා අපි හිතමු ළමයි 9 දෙනෙක් මෙතනින් ආවයි කියලා එළියට.
ධනාග්‍රේ. ළමයි 9 දෙනා මෙතනටත් එනවා. ළමයි 9 දෙනා මෙතනටත් එනවා. මෙතනට ආවට පස්සේ එයාලට පේනවා නැත්නම් ධාරාවට පේනවා පාරවල් තුනක් යන්න තියෙනවා. එක වෙලාවකදී කෙනෙකුට හිතෙනවා මේ පැත්තෙන් ගියා නම් හරි කියලා. තව කෙනෙක් කියන මේ පැත්තේ පාර දිගේ යන්නත් පුළුවන්. තව කෙනෙක් කියන මේ පැත්තේ පාර දිගේ යන්නත් පුළුවන් කියලා. ඒක පාරවල් තුනක් තියෙනවා. මෙහෙම පාරවල් තුනක් තියෙද්දි මේ ධාරාව යන්න කැමැතිම වෙන්නේ බාධාව අඩුම පාර දිගේ. බාධාව අඩුද අපි ගමනක් යනකොට එක තැනක ඉඳලා තව තැනකට අපි යන්න තියෙන ලේසින් පාරෙන්නේ. වේගෙන් යන්න පුළුවන්, පහසුවෙන් යන්න පුළුවන්. ඇඟට අමාරුවක් නැති පාරක් තමයි අපි තෝරගන්නේ. වලවල් තියෙන පාර කැඩිච්ච නේද? ඒ වගේ පාරවල් අපි තෝරගන්නේ නැහැ. ඒ වගේ මේකෙත් බාධාව වැඩි නම් ධාරාවට ගමන් කරන්න අමාරුයි නම් ඒ කියන්නේ ප්‍රතිරෝධය වැඩි නම් ඒක තුලින් ගමන් කරන ධාරාව අඩුයි. පහසුයි නම් ධාරාව කියන්නේ ප්‍රතිරෝධය අඩුයි නම් ධාරාවට හොඳට යන්න පුළුවන්. ධාරාව ගොඩක් යනවා. දැන් මේ වෙලාවේදී අපි හිතමු R1 ප්‍රතිරෝධය සමානයි R2 ප්‍රතිරෝධය සමානයි R3 කියලා. ඒ කියන්නේ මෙතන අරගෙන තියෙන සමාන ප්‍රතිරෝධක තුනක්. ඒතර මේ වගේ සමාන ප්‍රතිරෝධ තුනක් මෙතනට ගත්තොත් මේ වෙලාවේදී ළමයි 9 දෙනා කල්පනා කරනවා කවුරු දිගේද යන්නේ කියලා. ඒතර මෙයාට පේනවා මේ ළමයි 9 දෙනාට R1 දිගේ ගියත් R2 දිගේ ගියත් R3 ගියත් එකම බාධාව තමයි තියෙන්නේ. 9 දෙනා මොකද කරන්නේ? 9 දෙනා කතා වෙලා ළමයි 9 දෙනා පාරවල් තුනෙන් බෙදලා යනවා සමානව. ඉක්මනට යන්න පුළුවන් එතකොට. පාලමක් නම් පාර්ලිමේන්ත අගල ගොඩ වෙන්න පුළුවන්. 3 දෙනාම යනවා. right. එතකොට අන්න ඒ වගේ ධාරාව අපි හිතමු ඇම්පියර් 9ක් නම් මෙතනට ආවේ. මේ ඇම්පියර් 9ක් නම් ආවේ ධාරාවෙන් ඇම්පියර් 3ක් මෙතනින් යනවා. මෙතනින් ඇම්පියර් 3ක් යනවා. මෙතනින් ඇම්පියර් 3ක් යනවා. මෙතනට එනවා ඇම්පියර් 3ක්. ඕන්න ආවා. මෙතනටත් ආවා ඇම්පියර් 3ක්. මෙතනටත් ආවා ඇම්පියර් 3ක්. ඊට පස්සේ මෙතනදී ආයෙ එකතු වෙනවා. එකතු වුණාට පස්සේ මෙතන ඇම්පියර් 6ක් නෑ සෝරි ඇම්පියර් 9ක්. 3 දෙනාම එකතු වෙනවානේ. ඇම්පියර් 9ක්. ඇම්පියර් 9ක්. ඇම්පියර් 9ක්. ඒතර හොඳම කාරණේ අර මම ඉස්සෙල්ලා කියපු කාරණේ මොකද්ද? මම ඉස්සෙල්ලා කිව්වා මේ ධාරාව කියලා කියන ළමයි නම්. හරි? ධාරාව කියන ළමයි නම් ළමයි 9 දෙනෙක් මෙතනින් ආවොත් ඒ ළමයි 9 දෙනාම ආපහු රිනාග ගාවට එන්න ඕනේ. බාහිර පෙරපතේ දිගේ ගිහිල්ලා. මෙතනින් 9ක් එළියට ඇවිල්ලා ළමයි 8 දෙනෙක් මෙතනින් ඇවිල්ලා එක එක අන්තරස් දාන වෙන්න බෑ. 9 දෙනාම එන්න ඕනේ. ඊළඟ කාරණේ ළමයි 9 දෙනෙක් නම් මෙතනින් එළියට ආවේ ධනාග්‍රේ. ළමයි 10 දෙනෙක් මෙතනින් එන්න බෑ. මගෙන් අහුල ගන්නවත් මගදී වැඩි වෙනවත් ක්‍රමයක් නැහැ. ළමයි ප්‍රමාණය සමාන වෙන්න ඕනේ. ඒ වගේම තමයි ධාරාවත් මෙතන 9ක් ගියා නම් එහා පැත්තේ 9ක් එන්න ඕනේ. හරිද? කොහෙන් ගියත් මේ විදිහට බෙදලා යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි බෙදලා ගියට පස්සේ ආයෙ එකතු වෙනවා. එකතු වුණාට පස්සේ මේ සෙට් එක ආයෙ එකතු වෙලා තමයි එන්නේ. right. මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් තියෙනවා නම් අපි ඒකට කියනවා සමාන්තරගත සම්බන්ධතාවයක්. හැඩයෙන් තීරණය කරන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. අපේ දරුවෝ ගොඩක් වෙලාවට කරන්නේ මෙන්න මේ වගේ හැඩයක් තිබ්බොත් ඒක සමාන්තරගතයි. මෙන්න මේ වගේ හැඩයක් තිබ්බොත් ශ්‍රේණිගතයි. ගුරුවරු ගණන ගොඩක් වෙලාවට ඒ විදිහට. එහෙමනම් මේක ඉගෙන ගන්න ලෑස්ති වෙන්න එපා. තේරුමක් නැහැ. උදාහරණයක්. එතකොට මම මෙන්න මෙහෙම කියන්නම්. ඔන්න මෙතන ප්‍රතිරෝධකයක් තියෙනවා R1. ඊට පස්සේ මෙතන ප්‍රතිරෝධකයක් තියෙනවා R2. ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා ආයෙ මෙතන ප්‍රතිරෝධකයක් තියෙනවා R3. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා බැටරියක් දාලා. හරි. දැන් අර හැඩයෙන් තීරණය කරන දරුවා මේක හැඩේ දිහා බලලා තීරණය කරාම යට පේන්නේ මේක හරියට මෙන්න මේ වගේ එකක්. ලෙවල් 3ක තියෙන්නේ. මේක මේ වගේ ලෙවල් වලින් තියෙනවා නම් අපි ඒක ගත්තේ සමාන්තරගතයි කියලා. එහෙනම් මේක එයාට පේනවා රයිට් හරි අවුලක් නැහැ. මෙතන ලෙවල් එක මෙතන ලෙවල් එක. එහෙනම් මේක සමාන්තරගත කියලා. සම්පූර්ණයෙන් වැරදි. මේක සමාන්තරගත සම්බන්ධතාවයක් නෙවෙයි. මේක ශ්‍රේණිගත සම්බන්ධතාවයක්. ඒක ශ්‍රේණිගතද සමාන්තරගතද කියලා අපිට තීරණය කරගන්න බැරි නම් හොඳම දේ අපි දැන් කතා කරපු විදිහට පෑන් හිමින්සර අරගෙන ධාරාව රැගෙන යන්න. ධාරාව ධනාග්‍රයෙන් එළියට ආවට පස්සේ ධාරාව මෙතනට එනවා. ධාරාව මෙතනට එනවා. ඊට පස්සේ R1 හරහාම යන්න වෙනවා ධාරාවට සියල්ලටම. ඒන ධාරාව R2 හරහා සම්පූර්ණයෙන්ම යන්න වෙනවා. අනිවාර්ය වෙන පාරක් නෑ යට තෝරගන්න. ඒන ධාරාව මෙතනින් එළියට පස්සේ R3 හරහා යන්නම වෙනවා. ගිහිල්ලා තමයි රිනාග්‍රයට යන්නේ. එතකොට ධාරාවට බෙදලා යන්න තැනක් නෑ. ඒන ධාරාව සම්පූර්ණයෙන්ම හැම එක්කෙනෙක් හරහාම ගියේ එකම ධාරාව. R1 හරහා R2 හරහා R3 හරහා යන්න වෙන්නේ එකම ධාරාව. එහෙනම් එකම ධාරාව නම් ගමන් කරන්නේ මේ විදිහට යන්න වෙනවා නම් එකම ධාරාවට. බෙදින තැනක් නැත්තම් ඒ සම්බන්ධතාවයේ ශ්‍රේණිගත සම්බන්ධතාවයක්. ඒතර මේක හැඩයෙන් ගත්ත ගමන් පේන්නේ අපිට සමාන්තරගතයි වගේ. හැබැයි ඒක සමාන්තරගත නෙමෙයි. මේක ශ්‍රේණිගත සම්බන්ධතාවයක්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. right හොඳයි. right දැන් අපි මේක චුට්ටක් තව ටිකක් හොඳට තේරුම් ගන්න අපි මේක සිමියුලේට් කරලා බලමු. හරි. මේක චුට්ටක් වෙනස් වැඩක්. සමහර වෙලාවට ඔයාලට හුරුත් ඇති. හුරු නැති වෙන තැනකට තියෙන වැඩි හිතන්න යන්න එපා. right මම මේක කතා කර වැඩේ කරගෙන යන්න. මේ තියෙන්නේ විභව සැපයුම. හරිද? මම මෙතන විභව සැපයුමක් ගත්තා.
මෙන්න මේක ගැන වැඩි හිතන්න එපා. මේකට අපි කියනවා ග්‍රවුන්ඩ් කරනවා කියලා. ඒ කියන්නේ ඒ අග්‍රය බිඳුව කරනවා. වෝල්ට් එකයි බිඳුව කරනවා. හරි. මේ සිමුලේටර් එකේදී ඒක බිඳුව කරන්න වෙනවා. එහෙනම් මට ඒක ගන්න වෙනවා. නැත්නම් අපිට වැඩ කරගෙන යන්න බෑ. රයිට්. ඊළඟට මේක වෝල්ට් එක මම චුට්ටක් වැඩි කරනවා 2 වෝල්ට් වලට වගේ. හරි. 2 වෝල්ට් වගේ වැඩි කරා. ඊට පස්සේ මම මෙතනින් ගන්නවා ප්‍රතිරෝධකයක් 1 ඕම්. ඊට පස්සේ මම තව ප්‍රතිරෝධයක් ගන්නවා. ඒකත් ඒ ජාතියම 1 ඕම්. රයිට්. ඊළඟට මෙතනින් ගන්නවා තව කෙනෙක් මම ඒකේ හැඩය චුට්ටක් වෙනස් කරනවා. පැත්ත වෙනස් කරගන්න. තව ප්‍රතිරෝධකයක් ගන්නවා. නිකන් තියෙන නෑ බෝල සල්ලි කියලා බලන්න තු ගත්තා. රයිට්. හරි. අපි මේක සම්බන්ධතාවය හදාගමු. ඊට අමතරව මේක ස්විච් එකක් ගන්නවා. ඒතර මට ඕනකට මේක ඔන් ඔෆ් කරගන්න පහසුයිනේ. රයිට්. හරි. රයිට්. හරි. මම මෙතන ස්විච් එක දාගන්න. හරි. පොඩ්ඩක් හැඩය පිළිලක් කරගත්තා. රයිට්. ඊට පස්සේ මේ ටික සම්බන්ධ කරගන්න මම සම්බන්ධ කරලා තියාගන්නවා. රයිට්. හොඳයි. දැන් අපි බලමු මම කරන්න හදන්නේ මෙන්න මෙහෙම වැඩක්. දැන් මම මේක වැඩ කරවනවා. හරි. රයිට්. ඔන්න වැඩ කරන්න පටන් ගත්තා. දැන් මේක වැඩ කරන්න පටන් ගත්තාම අපිට පේනවා මෙතනින් 2 වෝල්ට් යනවා. අපි තාම ස්විච් ඔන් කරේ නැහැ. හරි. ඉතින් තාම ස්විච් එක ඔන් කරේ නැහැ. ස්විච් ඔන් කරොත් මොකද වෙන්නේ කියලා බලමු. හරි. මෙතන අපි ස්විච් එක ඔන් කරොත් රයිට්. මෙතන ස්විච් එක ඔන් කරොත් මෙතන 2 වෝල්ට් තියෙනවා. ඒතර මේක ධනාග්‍රය මේක ඍණාග්‍රය. ධනාග්‍රය දිගේ ධාරාව මෙහෙම ගිහිල්ලා ස්විච් එක ඔන් එකේ නම් තියෙන්නේ. ඒ ස්විච් එක හරහා පයින්නවා. ධාරාව ගිහිල්ලා මෙතන ඇවිල්ලා උඩට යනවා. 1 ඕම් හරහා ධාරාවට යන්න වෙනවා. මේ 1 ඕම් හරහා ධාරාවට යන්න වෙනවා. මේ 1 ඕම් හරහා ධාරාවට යනවා. මේ හරහා ගිහිල්ලා මේ 1 ඕම් හරහා ධාරාව ඇවිල්ලා ඕම් මෙතනින් ඇවිල්ලා ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. ග්‍රවුන්ඩ් එක ගැන මොකද හිතන්න යන්න එපා. හරි. ඒතර මේ ධාරාවට අපිට පේනවා හැම තැනින්ම ගමන් කරන්න වෙනවා. බෙදිලා යන්න තැනක් නැහැ. එහෙනම් මේකේ හැඩේ පැත්තකින් තිබ්බහම ධාරාව ගමන් කරන විදිහ ගැන පොඩ්ඩක් විමසිලිමත්ව බැලුවහම අපිට පේනවා මේ ප්‍රතිරෝධක හතරම සම්බන්ධ කරලා තියෙන ශ්‍රේණිගතව. right අපි වැඩ කරලා බලමු. right හොඳයි. මේ තොරණ වගේ ගමන් කරනවා පේන්නේ කොට වෙනවා පේන්නේ අපි ඒකට කියනවා ධාරාවේ දිශාව. එතන අපිට පේනවා ධාරාව මේ පැත්තෙන් ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඕ මෙතනින් ආවා. right හොඳයි. ධාරාව අපිට යාලා මෙෂර් කරලා පෙන්නලා තියෙනවා. right මේ තියෙන්නේ මයික්‍රෝ ඇම්පියර් 500ක ධාරාවක් මෙතනින් යනවා. ඒ ධාරාව මෙතනින් ගිහිල්ලා මේ 1 ඕම් හරහා යන මයික්‍රෝ ඇම්පියර් ඔතන තියෙන මයික්‍රෝ ඇම්පියර් U අකුර නෙවෙයි mu අකුර තියෙන්නේ 500ක්. මෙතනත් මයික්‍රෝ 500ක් මයික්‍රෝ ඇම්පියර් 500ක්. මෙතනත් මයික්‍රෝ ඇම්පියර් 500ක්. මේ හරහත් මයික්‍රෝ ඇම්පියර් 500ක්. මෙතනත් ආයේ මයික්‍රෝ ඇම්පියර් 500 වෙනවා. ඒතර ධාරාව හැමතැනම ගමන් කරන්නේ සමානව. එහෙනම් මේ අවස්ථාවේදී ප්‍රතිරෝධක හතරම සම්බන්ධ වෙලා තියෙන මොන අවස්ථාවේද? ශ්‍රේණික සම්බන්ධතාවයක තමයි තියෙන්නේ. හරි. චුට්ටක් නිකමට බලන්න. තව පොඩි කාරණයක්. මේකත් එක්ක මම පොඩි එකක් සම්බන්ධ කරන්න හදනවා. මේ ප්‍රතිරෝධක හැම එකක් කරාම ගමන් කරන ධාරාව සමානයි. අපිට ඒක පේනවා. ධාරාව සමාන වුණාට වෙන කෙනෙක් වෙනස් වෙනවා. කවුද? V වලින්මයි ඉන්නේ වෝල්ටීතාවය. බැටරියෙන් දෙනවා අපි 2 වෝල්ට්. ඒ 2 වෝල්ට් මේ අග්‍රය රයිට්. ඔන්න දැන් අර පරණ කතන්දරයක් මම එන්න හදන්නේ. මේ සන්නායකයේ දිගේ මෙන්න මේ 1 ඕම් ප්‍රතිරෝධකය හම්බෙනකම්ම මේ ධාරාව ගමන් කරන්නේ කොමක් කරාද? මේ ධාරාව ගමන් කරන්නේ මේ නිකන් සන්නායකයක් කරා. නිකම්ම කම්බියක් කරා. මෙන්න මෙතනින් ගියා, මෙතනින් ගියා. මෙහෙම කම්බියක් කරා තමයි නිකම්ම යන්නේ. ඒතර මේ නිකම්ම කම්බියක් කරා යනකොට මම කිව්වා මතකද? විභව බැස්මක් නිර්මාණය වෙන්නේ නැහැ. විභව වෙනස් වෙන්නේ නැහැ. ඒතර මේ කම්බිය පුරාවටම 2 වෝල්ට් තියෙනවා මෙන්න මේ අග්‍රේ 1 ඕම් වෙනකම්. 1 ඕම් පැන්න ගමන් මෙතන වෝල්ටීතාවය 1.5යිලු. එහෙනම් එක ප්‍රතිරෝධකයකින් 0.5 වෝල්ට් විභව බැස්මක් නිර්මාණය වුණා. 0.5ක වෝල්ටීතාවයේ අඩුවීමක් සිද්ධ වුණා. ඒ වෝල්ටීතාවයේ අඩුවීමට තමයි අපි කියන්නේ විභව බැස්ම. ඔන්න විභව බැස්මක් ඇති වුණා. ඊට මේ 1.5 හරහා තියෙන වෝල්ටීතාවයේ ඊළඟ ප්‍රතිරෝධක හරහා ගමන් කරද්දී ආයෙ එක 1 වෝල්ට් වුණා. තව 0.5ක බැස්ම. හරි ඊට පස්සේ මෙතනින් එද්දී ඔන්න 1 කිලෝ ඕම් හරහා. හරි 1 ඕම් නෙවෙයි නේද? 1 කිලෝ ඕම් හරහා ආයෙත් ධාරාව ගමන් කරනවා. ආයෙ විභව බැස්මක් ඇති වෙනවා මිලිවෝල්ට් 500යි. ඉතින් මෙතනින් එද්දී ආයෙත් අර වගේම කිලෝ ඕම් එකක ප්‍රතිරෝධයක් හරහා ධාරාවට ගමන් කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙතනදී 0 වෝල්ට් වුණා. රයිට් හොඳයි. එතන මේ දිගටම මේ පුරාවට 0 වෝල්ට්. එතන මෙතන ග්‍රවුන්ඩ් කරලා තියෙන හින්දා අපි දන්නවා ග්‍රවුන්ඩ් කරපු තැන වෝල්ටීතාවය බිඳුවක් එන්න ඕනේ. එහෙනම් මේ අග්‍රේ සමස්තයම මෙන්න මේ සමස්ත පුරාවටම 0 වෝල්ට් තියෙන්න ඕනේ. ඒ 0 වෝල්ට් අඩු කරගන්නවා. 500 මිලි වෝල්ට් ඉඳලා මෙතන යනකොට 0 වෝල්ට් අඩු කරගන්නවා. ඔන්න විභව බැස්මක් නිර්මාණය වුණා. රයිට් හොඳයි. එතකොට විභව බැස්ම නිර්මාණය වෙද්දී අපිට පුළුවන් තැන් දෙක දෙකලවර මතකද අපි කිව්වා ඕම් ගෙනියමින් උෂ්ණත්වයේ නියතව තියෙනකොට
සන්නායකය තුළින් ගමන් කරන ධාරාව අනුලෝම සමානුපාතික වෙනවා ඒ දෙපැත්තේ තියෙන විභවාන්තර වෙනසට. right. පැත්තකින් දාන්නකො. හොයාගත්ත සමීකරණ මතකද? v සමානයි ir. right. හොඳයි. v සමානයි ir එකේදී හොඳට බලන්න. මෙතන v අඩුවීමක් දන්නවා. i ගමන් කරන ධාරාවක් දැන් අපි මෙතනින් දන්නවා. මයික්‍රෝ ඇම්පියර් 500 කියලා දන්නවා. r 1 කිලෝ ඕම් තියෙනවා. ඒතර මෙතන මේ වෙලාවේදී අපිට ওই දත්ත තුනම දන්නවා. හැබැයි ওই දත්ත තුනෙන් දෙකක් දන්නවා නම් ඉතින් ඒක හොයාගන්න පුළුවන් සමීකරණ දාලා. right. හරි. හොඳයි. අපි ඒක හිමිසර බලමු. මේ තමයි මොන සම්බන්ධතාවයද? මේ තියෙන ශ්‍රේණිගත සම්බන්ධතාවය. හරි. අපි ශ්‍රේණිගත සම්බන්ධතාවයේ සමග ප්‍රතිරෝධ හොයන විදිහ කතා කරලා ඉවර වෙලා සම්බන්ධක සම්බන්ධතාවයට අපි මේ වගේ සිමියුලේටර් එකක් වැඩ කරලා බලමු. right. හොඳයි. අපි දැන් ආයෙත් යමු අපේ ගණනය කිරීම කරපු තැනට. මේකේ තවන ශ්‍රේණික සම්බන්ධතාවයක තමයි අපි ඉන්නේ. මේ ශ්‍රේණික සම්බන්ධතාවයේ ඉන්නකොට පුතා අපි කතා කරා මම මෙහෙම ගන්න. වැඩේ පහසු වෙන්න R1 R2 R3 කියලා වැඩි කැටයක් නැතුව පොලිමර තියෙන එක නම් ගත්තා. එතන අපිට පැහැදිලිව පේන මේ තුන් දෙනාම ඉන්න මොන ගතවද? හැඩේ දිහා හිතුවත් හැඩේ නම් හිතන්න එපායි. හරි කැත වැඩක්. කැත කියලා කියන්නේ වර්ධින තියෙන chance එක වැඩි පුතා. R1 සහ R2 සහ R3 කියන්නේ ශ්‍රේණිගත සම්බන්ධතාවය තියෙන්නේ. මොකද ධන අග්‍රයෙන් ගමන් කරන ධාරාවට බෙදෙන්න තැනක් නැහැ. ඔය හැම ප්‍රතිරෝධයක කරාම සමානව ගමන් කරන්න වෙනවා. ධාරාවට බෙදෙන්න බෑ. හරි. එහෙනම් මේ හරියේදී I මේ හරියේදීත් I මේ හරියේදීත් I මේ හරියේදීත් I මෙතනදීත් I. එහෙනම් ධාරාව වෙනස් වෙන්නේ නැහැ. ධාරාව වෙනස් නොවුනට වෙන කෙනෙක් වෙනස් වුණා. මොකද වෙනස් වුනේ? විභව වෙනස් වුණා. හරි. විභව වෙනස් වුණා. අපි හිතුවොත් මෙන්න මෙතනට විභව මානයක් නිර්මාණය කරොත් මම මේක V කියලා ගත්තොත්. බැටරි දෙපැත්තේ වෝල්ටේජතාවය ගත්තොත්. හරි. ඊළඟට මම මෙතන පොඩි ඉඩක් හදාගන්නම් නැත්නම් අපිට ඊළඟ වෝල්ට් මීටර ටික හයි කරගන්න බැරි වෙනවා. හරි. ඊළඟ වෝල්ට් මීටරේ මම හයි කරනවා මෙන්න මෙතනට. මම ඒක ගන්නවා V1. ඊළඟට තව වෝල්ට් මීටරයක් හයි කරනවා V2. තව එකක් නිකන් තියෙන එක හයි කරලා දානවා. මෙන්න මේ ප්‍රතිරෝධක දෙපැත්තට R3 දෙපැත්තට ඒක V3 කියලා ගන්නවා. ඒතර V1 V2 V3 කියලා ගත්තා. V කියන්නේ බැටරි දෙපැත්ත විභවය. right. හොඳයි. මේ බලන්නකෝ. මතකද මම කිව්වා නිකම්ම කම්බියක් දිගේ මේ ප්‍රොබ් එක මේ වෝල්ට් මීටර වල තියෙන කූරු දෙකට අපි පාවිච්චි කරන වචනේ ප්‍රොබ් එක. ඉංග්‍රීසි වචනේ කූරු කිව්වම නිකම් මොකද්ද වගේ හිතෙන හින්දා ප්‍රොබ් එක කියලාම පාවිච්චි කරනවා. හරි. මෙතන මේ ප්‍රොබ් එක මෙන්න මේ කම්බිය දිගේ අරන් ගිහිල්ලා මේ කම්බිය දිගේ අරන් ගිහිල්ලා මෙතනට වෙනකන් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන තියෙන මේ මම රතු පාට කරලා තියෙන සමස්තය නිකම්ම සන්නායකයක්. නිකම්ම කම්බියක්. ඒ හරහා ගමන් කරා ඒ ටිකේ ගමන් කරයි කියලා අපිට මොකුත් ප්‍රතිරෝධකයක්වත් බල්බ් එකක්වත් මෝටරයක්වත් මොකක්වත් පහුවෙන්නේ නැහැ. නිකම්ම කම්බි කෑල්ලක් විතරයි තියෙන්නේ. නිකම්ම කම්බි කෑල්ලක් තුළින් අපිට ප්‍රොබ් එක අරන් ගියට විභව බැස්මක් දකින්න හම්බ වෙන්නේ නැහැ. සන්නායකේ කුඩා දිගයි නම් විභව බැස්මක් ඇති වෙන්න පුළුවන්. මොකද සන්නායකේ දික් වෙන ප්‍රතිරෝධයක් තියෙන හින්දා සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක අපි ඊට කලින් පාඩම ඉගෙන ගත්තා. මේක ඊළඟ ඊට කලින් කොටසේ ඒක පොඩ්ඩක් බලන්න මතක නැත්තා. රයිට් හරි. ඒක මෙතන ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෙතන තියෙන ප්‍රොබ් එක හරි ධනාග්‍රයට සම්බන්ධ කරලා තියෙන ප්‍රොබ් එකත් අපිට මේ විදිහටම අරන් ගිහලා මෙතන නෑ යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතරවලට තේරෙනවද මේ ඇත්තටම මේ නිල් පාටෙන් අපි මැල්ලලා තියෙන V කියලා මැල්ලලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන වෝල්ට් මීටර මෙන්න මෙහෙම හයි කරලා කෙලිම ගන්න පුළුවන් අපිට. කිසි වෙනසක් නැහැ. දෙකම එකයි. ඔය නිල් පාටින් හයි කරලා තියෙන මේ තියෙන වෝල්ට් මීටරයම මට අවශ්‍ය නම් ඒ ප්‍රොබ් දෙක මෙතෙන්ට නිකන් අරන් ගිහිල්ලා ගන්න පුළුවන්. එතකොට ඔය තියෙන්නේ R1 R2 R3 කියලා කියන ප්‍රතිරෝධක තුනක් තියෙනවා. මේ ප්‍රතිරෝධක තුන මගින් ඇති වෙන සමස්ත විභවය. ඒවට ඇති වෙන සමස්ත විභවය තමයි මේ අපිට තියෙන්නේ. එතකොට අපිට මෙහෙම සම්බන්ධතාවයක් හදාගන්න පුළුවන්. ඒ තමයි කැපිටල් V කියලා කියන්නේ V1 ධන V2 ධන V3. හරි. චොට බලන්න. ඔන්න අපි අර ඉස්සල්ලා පොඩි දෙයක් බලවනේ. අපි ආයෙත් බලමු. බලන්න නැත්තද කියලා. right. මේ බැටරි දෙපැත්තේ විභවය 2 වෝල්ට්. ඒ කියන්නේ මේ 2 වෝල්ට් කියලා කියන්නේ එතන මෙතන 0 වෝල්ට්. මෙතන 2 වෝල්ට්. ඒ දෙකේ වෙනස කියලා කියන්නේ දැන් අතරම මම හයි කරොත් එහෙම ප්‍රොබ් දෙකක්. ඔන්න මගේ ප්‍රොබ් දෙක. මේ තියෙන එක කූරක් මෙතන හයි කරා, අනිත් කූර මෙතන හයි කරා. හරි. මේ කූර දෙක හයි කරොත් එහෙම මේක හයි කරලා තියෙනවා ඍණාග්‍රේ ගාවට, මේ කූර හයි කරලා තියෙනවා ධනාග්‍රේ ගාවට ප්‍රොබ් එක. එතකොට මේ දෙක අතර වෙනස දෙකකින් බිඳුවක් ගියාම වෙනස 2 වෝල්ට්. එහෙනම් මේ බැටරිය දෙපැත්තේ විභවාන්තරය තමයි මේ 2 වෝල්ට් කියලා දාලා තියෙන්නේ. රයිට්. හොඳයි. බලන්න මේක දෙපැත්තේ විභවාන්තරය කොච්චරක් වේද? රයිට්. ඔන්න හොඳට බලා ගන්න.
මෙන්න මේ 1 කිලෝ ඕම් දෙපැත්තේ විභවාන්තරය කියලා කියන්නේ. ඒතර ප්‍රොබ් දෙක හයි කරන්නේ කොහොමද? රයිට් ඔන්න අරන් ගිහලා මෙන්න මෙතන එකක් හයි කරනවා අනිත් එක ගිහලා මෙතන හයි කරනවා. ඔන්න උතරින් හයි කරනවා. වෝල්ට් මීටරේ. එතන මේ වෝල්ට් මීටරේ මෙතන හයි කරාට පස්සේ ඔය කෙලවරවල දෙකේ තියෙන විභව වෙනස තමයි අපිට මීටරෙන් ලැබෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙතන තියෙනවා 2 වෝල්ට්, මෙතන තියෙන 1.5 වෝල්ට්. එහෙනම් මෙතනින් අපිට මීටරෙන් පේනවා 0.5 වෝල්ට් ප්‍රමාණයක්. right හොඳයි. කාට හරි සැකයි නම් අපි බලමු. හරි. මේක චුට්ටක් ආයේ ඔතනම කේබල් එක හයි කරා. මට පුළුවන් වෝල්ට් මීටරයක් ගන්න. මම ගත්ත වෝල්ට් මීටරයක්. වෝල්ට් මීටර මෙතනට හයි කරා. right. ආයෙ දැන් වැඩ කරලා බලමු. හොඳයි. මොකද උනේ? right. අන්න ඊට කලින් පාඩම කියා දුන්න එකක්. ඒ තමයි මේ වෝල්ට් මීටරේ මම හයි කරා. හයි කරන සමාන්තරගතව සමාන්තරගත හයි කරද්දී ධන ඍණ අග්‍ර මාරු කරොත් මම කිව්ව මතකද? අපිට වෝල්ට් දැන් සාමාන්‍යයෙන් මේකෙත් අපිට හම්බ වෙනවා. වෝල්ටීයතාවයේ වෝල්ට් වෙනස අපිට හම්බ වෙනවා. හරි වෝල්ට් වෙනස හම්බ වෙනවා. ඒ වෙනස හම්බුනාට හම්බෙන ඍණ ලකුණක් එක මේ ඍණ ලකුණක් එක්ක හම්බෙලා තියෙන්නේ. ඇයි? මම වෝල්ට් මීටරේ ධනාග්‍රයේ අඩු විභවයේ තැනටයි වෝල්ට් මීටරේ ඍණාග්‍රයේ වැඩි විභවයේ තැනට හයි කරලා තියෙන්නේ. වෝල්ට් මීටරේ ධන ඍණ මාරු කරලා හයි කරලා තියෙන්නේ. රයිට් ඒක තමයි ඒක මාරු අරලම ඉන්න. රයිට් දැන් හරි. රයිට් හොඳයි දැන් අර ඍණ ලකුණ ඉඳලා ධන 500 කියලා. රයිට් හොඳයි. ඒකත් මෙතන ඉගෙන ගත්තනේ. ඒකත් වටිනවා. රයිට් හොඳයි. එතකොට මෙතන 1.5යි මෙතන 2යි වෝල්ට් නම් 0.5යි මිලි වෝල්ට් නම් 500යි. හරි වෝල්ට් ඇයි දැන් බය වෙලා වගේ බලන් ඉන්න කට්ටිය ඉන්නවා කියලා මට හිතෙනවා නිකන් මූණ නම් පේන්නේ. ඇයි කොල්ලෝ වෝල්ට් 1යි කියලා කියන්නේ මිලි වෝල්ට් 1000යි. මෙතන මේක තමයි සම්බන්ධය. කිලෝමීටර 1යි කියලා කියන්නේ මීටර 1000යි වගේ වෝල්ට් එකක් කියලා කියන්නේ මිලි වෝල්ට් 1000යි. එහෙනම් වෝල්ට් 0.5 කියලා කියන්නේ මිලි වෝල්ට් 500යි. එකෙන් භාගේ 1000නුත් භාගේ. හරි. මේ සම්බන්ධය ලියලා තියාගත්තට කමක් නැහැ. කවුරු හරි කෙනෙක් ඔක දන්නේ නැත්තම්. හරි. ඒක ලියා ගන්න වෙනවා. රයිට් හොඳයි. ඒව වුණේ නෑ. ඒකයි. දැන් ඔන්න හරි. ඒක 0.5 කඩුණානේ. රයිට්. අපි බලමු ආපහු උතන්ට ගිහලා සිමුලේටර් එකට ගිහලා. ඉතින් මෙතන 2 වෝල්ට්, මෙතන 1.5 වෝල්ට්. වෙනස 0.5 වෝල්ට්. මෙතන 1.5 වෝල්ට්. දැන් හරි. ඔය කියලා කියයි මේ මෙතන 1.5 තමයි මෙතන නිකම්ම කම්බි කැලක් මෙතන නිකම්ම තියෙන්නේ. නිකම්ම කම්බි කැලක් තියෙන්නේ. මේ හැමතරම වෝල්ටීයතාවය 1.5යි. මෙහා පහුවිච්චකම වෝල්ට් එකක් වුණා. ඒ කියන්නේ 0.5ක් ආයෙත් අඩු වුණා. මෙහා හරහා හැද්දි මෙයා 1 වෝල්ට් මිලි වෝල්ට් නම් 1000යි මෙතන 500යි. එහෙනම් ආයෙත් මිලි වෝල්ට් 500ක් අඩු වුණා. මෙතන මිලි වෝල්ට් 500යි මේක හරහා යද්දි බිඳුවක් වුණා. ආයෙ මිලි වෝල්ට් 500ක් අඩු වුණා. එතකොට නිකන් හිතන්න මිලි වෝල්ට් 500 කෙනක වෝල්ට් 0.5 කියලා ගමු. මෙතන 0.5ක් අඩු වුණා. මෙතන 0.5යි 1 වෝල්ට්. මෙතන 0.5ක් අඩු වුණානේ. අඩු වෙච්ච ගන්න. එතකොට 1.5 වෝල්ට්. ඊට පස්සේ මෙතන අඩු වුණානේ 0.5ක්. එතකොට 1.5 2 වෝල්ට්. එතකොට මේ අඩුවීම මේ වටා අඩුවීම මේ වටා අඩුවීම තමයි මෙතන නිරූපණය වෙන්නේ. එතකොට මට කියන්න පුළුවන් හරි ෂෝක් ලස්සන කතාවක්. මට මෙතන නිර්මාණය කරගන්න පුළුවන් මම මේක මකනවා දැන් මට ඒක අවශ්‍ය නැති හින්දා. මම හිතනවා අවශ්‍ය කෙනෙක් මේක ලියාගෙන නැති කියලා. මෙන්න මේ සම්බන්ධතාවය අපිට හදාගන්න පුළුවන්. ඒක සැකයක් දැන් නැහැ. ඇයි? අපි දන්නවා මෙතන වෝල්ට් ඒ වෝල්ටීයතාවය කියලා කියන්නේ මේ V1 ධන V2 ධන V3 මෙන්න මේ V1 ධන V2 ධන V3 එකතුව මේ V ට සමාන වෙනවා. ඒක තමයි දැන් බැලුවේ. හරි. ඉතින් මේ සම්බන්ධතාවය හරි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි V සමානයි IR කියලා ඕම්ගේ නියමයෙන් හත් සමීකරණයක් අපි දන්නවා. හරි ඕම්ගේ නියමයෙන් හදාගත් සමීකරණයක් අපි දන්නවා. හරි හොඳයි. එතකොට මේ V ගෙන් කියවෙන්නේ මෙන්න මේ නිකම්ම V ගෙන් කියවෙන්නේ සමස්ත විභවාන්තරය. ඔය R1 R2 R3 මගින් ඇතිවෙන සම්පූර්ණ විභවාන්තරය. හරි. හොඳයි. එතකොට පුතා මම මේ පරිපථය මෙන්න මෙහෙම හදාගත්තොත්. හරි මෙහෙම හදාගත්තොත්. මම මෙයාට කියනවා R. හරි. R. මේක V. එතන මේ කරේ මේ R කියලා කිව්වේ සමග ප්‍රතිරෝධය. මේ R1 R2 R3ම අයින් කරලා ඒනොට තනි ප්‍රතිරෝධකයක් දැම්මම කැපිටල් R කියලා. අන්න එයා තමයි සමග ප්‍රතිරෝධය. හරිද? හැබැයි අර විභවයමයි. අර වෝල්ට් අර බැටරියමයි තියෙන බැටරිය වෙනස් කරන්නේ ඒ විභවයමයි. හරිද? එතකොට
මෙයාට මම v සමානයි ir දැම්මොත් ඔන්න v සමානයි ir දානවා. එතකොට i කියලා කියන්නේ මෙන්න මේ i. හැමතැනම ගමන් කරන ධාරාව සමානයි. ඉතින් සම්මුඛ ප්‍රතිරෝධයේ මේ තුන් දෙනාට තනි කරන දැම්ම කියලා ගමන් කරන ධාරාව වෙනස් වෙන්නේ ඒකයිමයි. හරි. ir මෙතන දානවා. එතකොට ir සමානයි. v එක තැනට මම v සමානයි ir දාමු. v කියන්නේ කවුද? මෙන්න මේ මීටරේ. මෙතන v සමානයි මේ දෙපැත්තට v සමානයි ir දැම්මොත් දෙපැත්ත විභවාන්තර v1. හරි මම මේක හදලා පෙන්නන්නම් එකක්. v සමානයි ir භාවිතයෙන් හරි v1 i ධාරාව i මයි ඒක තුලින් ගමන් කරන්නේත් i කියන ධාරාවක්මයි r1 හරි හොඳයි ඒතර v1 තැන මට දාන්න පුළුවන් ir1 හරි v2 තියෙන තැනට දාන්න පුළුවන් v2 හරහා ගමන් කරන්නේත් v2 කියන්නේ r2 හරහා දෙක වටා තියෙන විභවාන්තරය r2 හරහා ගමන් කරන්නේත් i කියන ධාරාවමයි හැබැයි දැන් r2 මේක සමීකරණයක් මේ තව සමීකරණයක් v3ට මම දැම්මොත් ඒත් එන්නේ ir3 රයිට් එතකොට මට එනවා සම්බන්ධතාවය මෙන්න මේ තුන් දෙනා හරි මෙන්න මේ තුන් දෙනා මෙතෙන්ට ආදේශ කරගත්තොත් ir හරි මෙතෙන් සමග ප්‍රතිරෝධයට දාලා ir v1ට මම v සමානයි v1 දෙපැත්තට v සමානයි ir දැම්මහම මට v1 සමානයි එහා ගමන් කරන ධාරාව i ප්‍රතිරෝධය r1 v2ට තියෙන තැන මම ඕම් ගෙනීමේ දැම්මහම මට v2 සමානයි r2 හරහා ගමන් කරන්නේ i ධාරාවමයි හැමතැනම ගමන් කරන්නේ එකම ධාරාවෙ හින්දා මෙතන r2 යි. එතකොට මෙතනින් එනවා ir1 ධන ir2 ධන ir3. right හොඳයි. මම මේ ටික අයින් කරගන්න. right දැන් අපිට පේනවා පැහැදිලිවම මෙතන r මට එළියට ගන්න පුළුවන්. මෙතනුත් sorry r නෙවෙයි i එළියට ගමු නේද? i නේ සමානලා තියෙන r එළියට ගන්න හරියන්නේ නැති ඒ හැපිට r ගන්න බෑනේ. right හොඳයි මෙතන i එළියට ගත්තා. මම වරහන් ඇතුලේ r දා ගන්නම්කෝ. හරි මෙතනත් මට i එළියට ගන්න පුළුවන්. i කියන්නේ පොදු සාධකයක්. ඒතර වරහන් ඇතුලේ එනවා r1 දන r2 දන r3. මෙන්න මේ i ට මේ i කැපිලා යනවා. සමීකරණය එනවා r සමානයි r1 දන r2 දන r3. එතකොට මේ r කියලා කියන්නේ මේ සමග ප්‍රතිරෝධය. r1 දන r2 දන r3ෙන් අපිට සමග ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. පොදු සමීකරණයක් මේකෙන් නිර්මාණය කරගන්න පුළුවන්. r සමානයි r1 දන r2 දන r3 තව ඒව තියෙනවා නම් rn දක්වාම මේක එකතු කරගන්න පුළුවන් කියලා rn දානවා. n කියලා කියන්නේ ඕන ඉලක්කමක් ওই දක්වාම ශ්‍රේණිගතව තියෙන නිකම් එකතු කරන්න ගියාට පස්සේ අපිට සමග ප්‍රතිරෝධය එනවා. හරි. මේ සමීකරණ නිර්මාණය කරගත්ත විදිහ. සමීකරණ නිර්මාණය කරගත්ත තැන දැන් ඔයාලට තේරෙන්න ඕනේ. හරි. ඔන්න දැන් මේ සමීකරණ තමයි අවසානට අපිට මතක තියාගන්න තියෙන්නේ. ආව විදිහත් චුට්ටක් මේක දෙපාරක් විතර තේරුම් ගන්න මේ කෑල්ල මේ කොටස විතර කායය බලලා හරි. ඔයාලත් කොලේක ලියලියා ගන්න. එතකොට මේක පැහැදිලි වෙනවා. ඇත්තටම පැහැදිලි වෙනවා. පැහැදිලි වුණොත් ලේසි. මොකද අපිට එන්නේ නැහැ කීයටවත් මේ මට්ටමේ මං හිතන්නේ නැහැ දායි කියලා. මොකද එහෙම මට්ටමින් මේ මට්ටමින් එකක් ප්‍රශ්නයක් දැම්මොත් මේක හැබැයි ඕලෙවල් මට්ටමේ. මේ මට්ටමින් දැම්මොත් මං හිතන්නේ සුළු ප්‍රමාණයක් ලංකාවෙම මේ ප්‍රශ්න තෝරගෙන කරයි. නැත්නම් අතාරිනවා. හරි. හැබැයි අනාගතය සඳහා අපිට මේක වමනා වෙනවා. එහෙනම් අතාරින්න හරියන්නේ. රයිට් හරි. අපි ඉස්සරහට යමු. ඔය තියෙන ශ්‍රේණික සම්බන්ධතාවය. සමාන්තරගත සම්බන්ධතාවයට යමුකෝ. හරි. ඔන්න ශ්‍රේණික සම්බන්ධතාවය සමග ප්‍රතිරෝධ වෙන විදිහ දන්නවා. අපි නිකන් පුංචි ගානක් හැදුවොත් මෙතන තියෙනවා ප්‍රතිරෝධයක්, මෙතන තියෙනවා ප්‍රතිරෝධයක්, මෙතන තියෙනවා ප්‍රතිරෝධයක්, මෙතන තියෙනවා ප්‍රතිරෝධකයක්. මෙතන තියෙනවා විභව සැපයුමක්. මෙතන 2 ඕම්, 3 ඕම්, 1 ඕම්, 5 ඕම්. 5 වගේ පේන්නේ නැහැ නේද? right. 5 ඕම්. right. හොඳයි. දැන් මේකේ අපි හිතමු ඉස්සෙල්ලා බලන්න මේක ශ්‍රේණිගත සමතලද කියලා. අපි දැන් ශ්‍රේණිගත කියලා දන්නේ. හින්දා ප්‍රශ්නයක්ම නැහැ. ධනාග්‍රෙන් ධාරාව ආවම 2 හරහා යනවා. ඒ ධාරාවම යනවා 3 හරහාත්. ඒ ධාරාවම යනවා මෙතන තියෙන 2 ඕම් හරහා. ඒ ධාරාවම යනවා 5 ඕම් හරහා. එහෙනම් මේ සේරමලා ඉන්නේ මේ 4 දෙනාම ඉන්නේ ශ්‍රේණිගත අවස්ථාවේ. එහෙනම් සමග ප්‍රතිරෝධ මට කෙලිම හොයන්න පුළුවන්. කෙලිම නිකන් දාන එක ගැලපෙන්නේ නැති හින්දා MCQ නම් කෙලිම ගන්න. සමීකරණ මම ලියලා ඉන්නවා. පොදු සමීකරණෙම ලියලා ඉන්න. හරි. පොදු සමීකරණ ලියාගත්තා. ඒතර R සමානයි 2 ඕම් ධන 3 ඕම් ධන 2 ඕම් ආයෙත් ධන 5 ඕම්. එකතු කරන්න තියෙන්නේ. අපි එකතු කරලා බලමු. 3 2 5යි 5 2 7යි 7 5යි 12යි ඕම් කියලා සමග ප්‍රතිරෝධය මට ඔන්න ආවා. ඒතර මේ පරිපතේ කරගන්න වැඩේම මට කරගන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයක් දාලා
ඒ තනි ප්‍රතිරෝධකය සඳහා ගන්න ඕනි වෙන්නේ 12 ඕම් ප්‍රතිරෝධකයක්. අර විභව සැපයුම්ම ගත්තාම හරි. අර බැටරියම ගත්තාම හරි. මේ හතර දෙනාම මගින් ඇති කරන බාධාව පරිපථයට ඇති කරන්නා වූ බාධාව මට තනි ප්‍රතිරෝධකයෙන් ගන්න. ඒක තමයි සමග ප්‍රතිරෝධය මම ඒකට කියනවා 12 ඕම්. ගණන 12 ඕම්. මම හිතන එක තේරෙන්නේ නැති. හරි. මේ තියෙන ශ්‍රේණිගත සම්බන්ධතාවය. අපි යම් ටග්ගල සමාන්තරික සම්බන්ධතාවයට. හරි. සමාන්තරික සම්බන්ධතාවයේ සමීකරණය එන විදිහත් අපි ටිකක් ඉක්මනට කතා කරගෙන යන්. වැඩි වෙලා ගන්න නැතුව දැන් ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී අපි ගොඩක් දේවල් දන්න හින්දා මම ඉක්මනට මෙහාට එනවා. රයිට්. හරි. මම මේක R1 R2 R3 කියලා ගමු. රයිට්. අපි මේක පොඩක් මෙතනින් අපි තේරුම් අරගෙන ඉමු. රයිට්. මම මේ ටික පොඩ්ඩක් පිළිලක් කරගන්න මේවා ඕනේ අයින් කරගන්න. මේකත් අයින් කරනවා. හරි. මේක මම අර අපි දන්න අපිට හුරු පිළිවෙලට හදාගමු. මේක මේ පැත්ත හරව ගන්න. හරි. ඔන්න මම ප්‍රතිරෝධ තුනක් ගත්තා. අපේ අර ඇඳපු එක වගේමයි. මේ තුන් දෙනාම 1 කිලෝ ඕම් ප්‍රතිරෝධක තුනක්. හරි. පෙළ රසගත්ත හරියට. රයිට්. දැන් හරි. මෙතනට ආවා. මෙතනට ආවා. මෙතන සම්බන්ධව හදාගත්තා. රයිට්. අපි ස්විච් එක ඔෆ් කරලා තියාගමු. දැන් මම වැඩි ප්ලේ කරනවා. රයිට්. මොකද වෙන්නේ? බලන්න. මොකද වෙන්නේ? දැන් මෙතනදී 2 වෝල්ට් මෙතනින් දාලා තියෙනවා. මෙතන 2 වෝල්ට්. දැන් ස්විච් එක ඔෆ් කළා හින්දා මොකක්වත් වැඩ කරන්නේ නැහැ තාම. මම ස්විච් එක ඔන් කරලා බලමු. මොකද වෙන්නේ? හරි. දැන් අපිට වෝල්ටේජතාවය ගැන ගත්තොත් දැන් අපිට ධාරාවත් සමානයි වගේ පේන්නේ එකම જાතිය ප්‍රතිරෝධක තුනක් ගත්තේ හින්දා. හරිද? අපිට ඔය නිකන් අර වැරදි අවබෝධය අයින් කරගන්න මම ප්‍රතිරෝධක වල අගයන් චුට්ටක් නිකන් වෙනස් කරන්න. හරි. එකිනෙකට වෙනස් ප්‍රතිරෝධක තුනක් දැන් අරන් තියෙනවා. මෙතන 1 කිලෝ මෙතන 2.3 2 කිලෝ මෙතන 3.9 කිලෝ. මම දැන් මොකද වෙලා තියෙන්නේ? 1 කිලෝ හරහා මිලි ඇම්පියර් දෙකක ධාරාවක් යනවා. මේක හරහා 862 මයික්‍රෝ ඇම්පියර්. මයික්‍රෝ ඇම්පියර් කියන්නේ ඊට වඩා කුඩා ධාරාවක්. මෙතන යනවා 513යි මයික්‍රෝ ඇම්පියර්. හරි. එතකොට දැන් වලට පේනවද මෙතන බාධාව අඩුයි. කිලෝම් 1යි ප්‍රතිරෝධය. මෙතන බාධාව ඊට වඩා චුට්ටක් වැඩි. මෙතන බාධාව හොඳටම වැඩි. බාධාව වැඩිම තැනින් ගමන් කරන ධාරාව අඩුම 513 මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයක්. මෙතන 862 මීට වඩා ධාරාව වැඩි. මොකද මේ තරම් මෙතනදී බාධාව නැහැ. හැබැයි මේකටත් වඩා මෙතන බාධාව අඩුයි. 1 කිලෝ ඕම් තියෙන්නේ. ඒතර 1 කිලෝ ඕම් හරහා ගමන් කරන ධාරාව ප්‍රමාණය වැඩි. එතන තමයි වැඩිම ධාරාවක් ගමන් කරන්නේ. ධාරාව වෙනස්. ප්‍රතිරෝධක හරහා ගමන් කරන ධාරාව දෙන්න එකිනෙකට වෙනස්. පැහැදිලිද? හැබැයි මම මේකට හයි කරගත්තොත් මෙන්න මෙහෙම. හරි. හරි මම පොඩ්ඩක් මේක හදාගත්තා. වෝල්ට් මීටරයක්. බලා ගන්න. මම වෝල්ට් මීටරයක් හයි කරනවා මෙන්න මෙතනට. හරි. අපි නම් වෝල්ට් මීටරේ පාට අංකය නිකන් බලමු මොකද වෙන්නේ කියලා. රයිට්. මොකද උනේ? වෝල්ට් මීටරේ පාට අංකය මට එනවා 2 වෝල්ට්. හරි. 2 වෝල්ට්. හොඳයි. මෙතනත් බැටරි වෛභවාන්තරය 2 වෝල්ට්. බැටරිය ගාවත් 2 වෝල්ට්. එතකොට මෙතනත් 2 වෝල්ට්. මොකද උනේ? ඒක වෙන්නේ මෙන්න මෙහෙමනේ. මතකද මම කිව්වා ප්‍රොබ් එක. එහෙම නැත්නම් අර වෝල්ට් මීටරයේ කූරු දෙක. මම ඔන්න තියාගන්නවා මෙන්න මේ හරිය එකක්. මෙතන එකක් තියාගන්නවා. අනිත් එක තියාගන්නවා මෙන්න මේ බැටරිය දෙපැත්තේ. බැටරිය දෙපැත්තේ මේක තියාගත්තොත් මට දැන් එනවා 2 වෝල්ට් කියන එක. මම මෙන්න මේ කූර මේ තියෙන මේ ප්‍රොබ් එක මම පෑන කියලාම ගන්නවා. මෙන්න මේ ප්‍රොබ් එක මෙතනට නිකන් ගේනවා. මම පහු කරේ මොකද්ද? නිකම්ම කම්බි කෑල්ලක්. එහෙනම් වෝල්ට් මීටරය අගේ වෙනස් වෙන්නේ නැහැ. මම මෙතනට නිකන් අරන් යනවා. මම පහු කරා විශේෂ කවුරුත් නැහැ. කම්බියක් විතරයි. එහෙනම් මෙතනට කියලා වෙනසක් වෙන්නේත් නැහැ. මේක මෙතනට නිකන් අරන් එනවා. කිසිම වෙනසක් වෙන්න බෑ. මොකද මම නිකම්ම කම්බියක් මත තමයි ප්‍රොබ් එක අරගෙන ගියේ. කිසිම ප්‍රතිරෝධකයක් පහුුනේ නැහැ. එහෙනම් වෙනස් වෙන්න දෙයක් නැහැ අගේ. ඊළඟට මම මේ මගේ අර ඇඟිල්ල තියෙන එක තව ප්‍රොබ් එකක් හිතන්න. ඒක අරන් එනවා මෙතනට.
නිකම්ම කම්බි කැල්ල පහුනේ වලකේ ස්විච් එක පහුණානේ කියලා ස්විච් එක කියලා කියන්නේ නිකම්ම සන්නහයක් කැල්ලම තමයි මූට් කරලා දාපගෙන කරලා තියෙන්නේ කොන් දෙක රයිට් එතන ඒ වුණා කියලා බෙබු වෙනසක් කරන්නේ නැහැ මේ මෙතනට අරන් ආවා නිකම්ම කම්බි කැල්ලක් පහුනේ එහෙනම් වෝල්ට් මීටරේ පාටක් වෙනස් වෙන්නේ නැහැ මෙතනට අරන් ආවා නිකම්ම කම්බි කැල්ලක් වෝල්ට් මීටරේ පාටක් වෙනස් වෙන්නේ නැහැ එහෙනම් මෙතන 2 වෝල්ට් කියන එක තමයි මේ පෙන්වලා තියෙන්නේ මෙතන 2 වෝල්ට් එකම තමයි මෙතන පෙන්වලා තියෙන වෙනසක් වෙන්නේ නැහැ රයිට් කෙනෙක් ප්‍රොබ් දෙක මෙන්න මේ තැන් දෙකේ තිබ්බොත් මොකද වෙන්නේ රයිට් රයිට් මෙන්න මේ තැන් දෙකේ තිබ්බොත් මෙන්න මේ 2.3 කිලෝම් දෙපැත්තෙන් තිබ්බොත් ඒත් ඉතින් 2 වෝල්ට්ම තමයි. මෙතනට ගෙනාවොත් ඒත් 2 වෝල්ට්ම තමයි. එහෙනම් හැම ප්‍රතිරෝධකයක් දෙපැත්තේම තියෙන විභවය සමානයි මේ වෙලාවේදී. හැබැයි ප්‍රතිරෝධක කරා ගමන් කරන ධාරාව වෙනස්. එහෙනම් සමාන්තරගත අවස්ථාවේදී විභවය සමාන වෙනවා. සමාන්තරගත අවස්ථාවේදී ප්‍රතිරෝධක කරා ගමන් කරන ධාරාව වෙනස් වෙනවා. හරිද? ඉස්සෙල්ලා මොකද උනේ? හැම ප්‍රතිරෝධක කරා ගමන් කරන ධාරාව සමාන වුණා. ධාරාව සමාන වෙද්දී විභව වෙනස් වුණා. දැන් වෙලා තියෙන්නේ හැම එකක් වටේම දෙපැත්තෙම තියෙන විභවය සමානයි. එන්න ධාරාව වෙනස් වෙනවා. ඒක හරි ලේසි උතන මතක තියාගන්න. එකක් නියතයි නම් අනික වෙනස් වෙනවා. අනික නියතයි නම් අනික වෙනස් වෙනවා. v නියතව තියාගත්තොත් v නියතව තියනනම් මෙන්න මේ වගේ සමාන්තරගත අවස්ථාවේදී v නියතයි නම් හැම එක්කෙනාම දෙපැත්තෙම තියෙන v නියතයි නම් ධාරාව වෙනස් වෙනවා. හරිද? ධාරාව සමානයි නම් v වෙනස් වෙනවා. රයිට් හොඳයි. එතකොට මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. අපි මේක ඔප්පු කරගන්න වැඩේට ටක් ගාලා යමු. මේක ඔප්පු කරගන්න වැඩේට යද්දී දැන් අපිට කෙලිම සමීකරණ මතක තියාගත්තත් ඒත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතන දෙපැත්තේ විභවය. මේ හැමතැනම විභවය සමානයි. හරි විභවය සමානයි. මොකද වෙනස් වුනේ? ධාරාව වෙනස් වුනේ. ධාරාව මෙතනින් I මෙතනින්ද I1 අපි මෙහෙම ගමු මෙතනින් යනවා I1 R1 හින්දා මෙතනින් යනවා I2 R2 හින්දා මෙතනින් යනවා I3 R3 හරහා යන ධාරාව අපි එහෙම හිතමු සමස්තයෙන් මෙතනින් එළියට යන ධාරාව I. එතන මෙහින් එකතු වුණාට පස්සේ ආයෙ නැවත I කියන ධාරාවම එන්න ඕනේ. හරිද? ළමයි 10 දෙනෙක් මෙහෙන් ගියාම එහා පැත්තේ ළමයි 10ම එන්න ඕනේ. මම ඉස්සලා කිව්වා. ඒක 9 වෙන්නත් බෑ 11 වෙන්නත් බෑ. කරන්න දෙයක් නැහැ. 10ක් නම් 10ම එන්න ඕනේ. මෙහින් ගියා නම් යම් ධාරාවක් එළියට ධනාග්‍රයෙන් ඒ ධනාග්‍රයෙන් ගියපු ධාරාවම ඍණාග්‍රය ගාවට ආපහු එන්න ඕනේ. වෙනස් වෙන්න බෑ. එතකොට මට කියන්න පුළුවන් I සමානයි I1 ධන I2 ධන I3 වෙන්න ඕනේ. හරි හොඳයි. අපි මෙතෙන්ට දාමු මෙන්න මෙයාට දාමු v සමානයි IR. හරි. දැන් I දන්නවනේ. එහෙනම් මොකද කියන්නේ? I කියන තැනට මට දාන්න පුළුවන් මොකක් කියලාද? මේ R මෙහා පැත්තට ගෙනවොත් දෙපැත්තම R වලින් බෙදලා I තනි කරගන්න දෙපැත්තම R වලින් බෙදුවොත් R ට R කැපිටල් කියලා මට එනවා. I සමානයි v බෙදීම R. හරි. හොඳයි. මම මතක ගන්න නම් v බෙදීම R. sorry R. තනි ප්‍රතිරෝධකයක් සමග ප්‍රතිරෝධය තමයි ඔය R කියලා කියන්නේ. I එකට ගත්තොත් ගන්නවා. එතකොට v වෙනස් වෙන්නේ නැහැ. v සමානනේ හැමතැනම. හැම එකම දෙපැත්තම තියෙන v සමානයි. v R 1 v R 2 v R 3. එතකොට පොදු සාධක විදිහට මට v එළියට ගන්න පුළුවන් දකුණු අත පැත්තෙන්. එතකොට මට එනවා v එළියට ගත්තාම එකයට R 1 ධන එකයට R 2 ධන එකයට R 3 මේ v ට මේ v කැපිලා යනවා. එතකොට මට එනවා එකයට R සමානයි එකයට R 1 ධන එකයට R 2 ධන එකයට R 3 පොදු සමීකරණයක් විතර ගත්තාම එකයට R n කියලා. මේ තමයි සමාන්තරගත අවස්ථාවේදී සමග ප්‍රතිරෝධ වෙන සමීකරණය. හරිද? හැබැයි මතක තියාගන්න මට එන්නේ හොඳ සිහිය මතක තියාගන්න සමග ප්‍රතිරෝධය නෙමෙයි එකයට R වලගයි එන්නේ. සමග ප්‍රතිරෝධ එක බෙදීම සමග ප්‍රතිරෝධයක් එන්නේ. එහෙනම් හොඳට පටලවා ගන්නතෝ ඒක ඔළුවේ තියාගන්න ඕනේ සමග මේ සමීකරණය කියන්නේ කෙලින්ම සමග ප්‍රතිරෝධය නෙවෙයි. සමග ප්‍රතිරෝධයේ අගයේ තියෙන්නේ එක යට. එකට යටින් තමයි සමග ප්‍රතිරෝධය. R තමයි කැපිටල් R තමයි සමග ප්‍රතිරෝධය ඉදිරියට ගන්නේ. හරි. හොඳයි. ඔන්න ඒ වෙලෙත් හරි. සමාන්තරගත අවස්ථාවත් හරි. හරි. අපි පුංචි ගානක් හදලා ඉස්සරහට යමු. රයිට් මම මෙහෙම ගන්නම්. හරි ප්‍රතිරෝධක තුනක් ගන්න. එතනින් විභව සැපයුමක් අපි දීලා තියෙනවා වෝල්ට් මීටර් දීලා තියෙනවා. සෝරි මේ විභව සැපයුමක් දීලා තියෙනවා. මම කියන්නේ බැටරියම දාන්නම් හිතන්න. ධනාග්‍රය විතර ඍණාග්‍රය. මම ඉලක්කම් ටිකක් දානවා. හරිද? මෙන්න මෙහෙම. මම දානවා මෙතන 10යි ඔහොම. හරි.
ඊට පස්සේ මෙතනත් ගන්නවා 10යි ඕම්. හරි. ඊට පස්සේ මම මෙතන ගන්නවා 5යි ඕම්. හරි. දැන් මේකේ සමග ප්‍රතිරෝධය ඕනේ. අපි නිකන් හොයමු. දැන් මේ වෙලාවේ වීඩියෝ එක නවත්තලා ඉවරලා ඔයාලා ගාන හදලා ඉවරලා ගියා නම් හොඳයි. වීඩියෝ එක පෝස් කරලා ඉවරලා එහෙම නවත්තලා ඉවරලා ගාන හදන්න තනියම. හදන්න එකක් දාන්න. ඊට පස්සේ හරි. මම හිතනවා ගාන හදන්න try කරන්න ඇති කියලා. නවත්තලා වීඩියෝ එක. හරි. අපි දැන් ගාන හදමු. එකයට R සමානයි එකයට R1 ධන සමග ප්‍රතිරෝධය යන්නේ. එකයට R2 ධන එකයට R3 සමග ප්‍රතිරෝධය. එකට R සමානයි එකට R1 කියලා ගද්දි මම ගන්නම් එක 5යි එකට 5යි එකයට 10යි එකයට 10යි රයිට් හොඳයි පොදු හරය ගන්න නම් දැන් මේක භාගසුළු කිරීමක් තියෙන්නේ ගණිත කොටසක් මම 10 කියලා ගන්න පොදු හරය රයිට් 10ට 5ව 2යි දෙවරක් එක 2යි මෙතන එනවා එකක් මෙතන එනවා එකක් එතකොට මෙතන එනවා එකට R සමානයි උඩ එනවා එකතුව සමස්තය 4 බෙදීම 10ක් බෙදලා ගියාම මෙතන 2යි මෙතන එනවා 5ක් රයිට් එතකොට එකයට R සමානයි 2 බෙදීම 5යි. මට ඕනේ R එකයට R නෙමෙයි. ඒතර මෙතන කෙලිම අපිට හරස් ගුණිතය දැන් සුළු කරගන්න පුළුවන්. කැමති නම්. හරි. හරස් ගුණිතය මම හිතන්නේ දාන්න මෙතන සුළු කරගන්න බැරි නම් මම හිතන්නේ මේසර ඕවර්ලෝඩ් කරන්න එපා. අපි ඊළඟ තැනම කරමු. රයිට්. හොඳයි. 1 බෙදීම R මේක සුළු කරාම 5යි 2යි R කියලා එනවා. හරස් ගුණිතය කෙලිම දැම්මා. ආපහු මම දෙපැත්තම දෙකෙන් බෙදනවා. R තනි කරගන්න. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. R ලග් වෙනවා 2.5යි ඕම් රයිට් ඔය තමයි සුළු කරලා ගත්තාම එන උත්තරේ හරිද මම හිතනවා හරි කියලා රයිට් හොඳම දේ තමයි මේ ගාන හදන්න රචනයකයාවොත් අපිට මේ විදිහට සුළු කිරීම කරලා සමීකරණ එළියලා සුළු කිරීම කරලා අවසාන උත්තරේ ඕම් කියලා එකකට එකම දාන්න වෙනවා කතා දෙකක් නැහැ හරිද හැබැයි මේක MCQ එකට આવොත් මේක අපිට විනාඩියක ඇතුළත ඉවර කරගන්න ඕනේ. මොකද සමස්ත කාලෙම ගන්න බෑ ප්‍රශ්නකට දෙන ඒවා මේට වඩා අමාරුව තියෙනවා. ප්‍රශ්න. අපි කමන්න මේක අමාරුම කියමුකෝ. මේක අමාරු එකක් කියලා හිතමු. ඒතර මේකට අඩුම විනාඩි දෙකක් ඇතුළත ඉවර කරගන්න ඕනේ. එතන මේක විනාඩි දෙකක් ඇතුළත මේ සුළු කිරීම කළා සමීකරණ ලියලා කටුවැඩ කොළ එක හදන්න ගියොත් සමහර වෙලාවට වෙලා මදි වෙන්න පුළුවන්. මොකද අපෙන් අහන්නේ සමග ප්‍රතිරෝධ නෙවෙයි පුතා. එතනින් එහාට තව කෑල්ලක් අහනවා. විභාගෙදී අහන්නේ එහෙම. තව ඉස්සරහ කොටසක් අහන්නේ. ඕක නෙවෙයි අහන්නේ. මේක මේ සරල සුළු කිරීමක්. මේක ඕන කෙනෙකුට පුළුවන්. හරි හිස්තැන් ඕන විදිහට පුරව ගන්න. මේක ඕන කෙනෙකුට පුළුවන්. එහෙනම් මේක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ එතන එහාට තව යන්න තියෙනවා. ඒක වෙලාව මදි වෙනවා. ගාන සුළු කරගන්න පුළුවන්. වෙලාව සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. අපිට මේක හිතින් සුළු කරගන්න පුළුවන් නේද? මේක හිතින් සුළු කරන ක්‍රමයක් තියෙනවා. right. මම ඒක ඉරිදම කියලා දෙනවා. ඕන්න දැන් හොඳට බලා ගන්න. හරි. හොඳයි. කෙටි ක්‍රමය අහසෙන් පාත් කරන්නේ නැතුව ශ්‍රේණිගත නම් ලේසියිනේ. නිකන් පොලිමට එකතු කරගෙන යන්න තියෙන්නේ. සමාන්තරගත එක තමයි වේදනාකාරී. හරි. අපි හදමු. ඔන්න ප්‍රතිරෝධකයක් තියෙනවා. ඔන්න තව ප්‍රතිරෝධකයක් තියෙනවා. රයිට්. හරි. ප්‍රතිරෝධ දෙකයි මම මේ වෙලාවේ ගන්නෙ. මම සමීකරණයක් ඔප්පු කරගන්න යන්නේ. හදා ගන්න යන්නේ. මේක මම ගන්නවා R1 මම මේක ගන්නවා R2 කියලා. හරි. දෙන්නයි. සමග ප්‍රතිරෝධය මම ගන්නවා. සමග ප්‍රතිරෝධය දෙන R. එතකොට කොහොමද අපි සමීකරණ වෙන්නේ? එකයට R සමානයි එකයට R1 ධන එකයට R2. හරිද? දැන් මේක ඇත්තටම R1 සහ R2 කියලා ගත්තාම අපිට නිකන් මේක හරියට සෙට් නෑනේ. ඒ හින්දා මම මොකද කරන්නේ? මම මේක ගන්නවා නිකන් ගන්න මේක 8යි ඕම් මේක මම ගන්නම් 2යි ඕම් කියලා. නැත්නම් 4යි ඕම් කියලා ගමු. හරි. මෙතන 4යි ඕම් කියලා ඉලක්කම් දෙකක් ගමුකෝ. හරි ඉලක්කම් දෙකක් විතර මම ගත්තේ. හරි ඉලක්කම් දෙකක් කරන දාගමුකෝ. එතකොට මම මේ ගාන හදනවා ක්‍රම දෙකකට. එකක් තමයි මම හදනවා මෙන්න මේ වගේ සංකේත වලින් R1 සහ R2 පාවිච්චි කරලා. තව තැනක මම එතන මෙහා පැත්තේ හදනවා. එතකොට ගන්නවා මම එකයට R කියන එකම ගන්නවා. හරි ඒක මම ගන්න ඉලක්කම් වලින් මට වැඩි පහසුට R1 කියලා කියන්නේ අපි හිතමුකෝ 8යි ඕම්නේ මෙතන හැටියට නම් එකයට 8 ඕම් පොඩක් අමතක කරන දැනට මම දන R2 කියන්නේ එකයට 4 රයිට් හොඳයි ඉලක්කම් වලින් ගත්තේ සංකේත වලින් මේක කරන එක එකපාරට ක්ලික් වෙන්නේ නැති හින්දා රයිට් හොඳයි දැන් මෙතන පොදු හරය හොයන්න එපා හරි පොදු හරය හොයාගන්න එක ක්‍රමය තමයි දැක්ක ගමන් කියන්න පුළුවන් 8යි කියලා හදිසියවත් දැක්ක ගමන් අපිට කියන්න බැරි එකක් සෙට් වුණොත් උදාහරණයක් මෙතන 4 නෙවෙයි හරි මෙතන 4 නෙවෙයි මෙතන තියෙන 3
එතන මෙතන මම අයින් කරගන්නවා 4 නෙමෙයි මෙතන තියෙන්නේ 3. අහම 3යි. දැන් 8යි 3යි අතර තියෙන සමග ප්‍රතිරෝධය කියන්නේ පොදු හරය අපිට එකපාර පේන්නේ නැහැ. ඒතර මම මොකද කරන්නේ? ඔය දෙකේ ගුණිතය ගන්නවා. 1ට r සමානයි 8 වරක් 3. නැත්නම් 8 වැඩි කිරීම 3 කියලා ගන්නවා. 8 වරක් 3 24යි. 24ට 8 ඒවා 3යි. 3 වරක් 1 3යි. එතකොට මෙන්න මේ 3 නේද මෙතන මේ සෙට් උනේ. හරි. ධන 8 වරක් 3 24යි. 24ට 3ේම කීයද? 8යි. ආරයිට්. එතන මෙතන දානවා 8. එතන මේ 8 කියලා කීවේ මෙන්න මේ 8 නේද මෙතන සෙට් උනේ. රයිට්. එතකොට ඕකම එහා පැත්තට කරලා බලුවොත් අපි සංකේතවලට සංකේතවලට කරලා බලුවොත් මෙතනින් මෙකට r ওই දෙකේ ගුණිතය එහෙනම් r1 වැඩි කිරීම r2 කියලා ගත්තා. රයිට්. හරි. එතකොට උඩට එන්න තියෙන්නේ දෙන්න මාරු වෙලා එකතු කරලා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන එන්න උතර r2 ධන r1. r2 ධන r1 කරත් එකයි. r1 ධන r2 කරත් එකයි එක ගැටලුවක් වෙන්නේ නැහැ. එතන මෙතනින් එනවා එකට r සමානයි r1 ධන r2 බෙදීම r1 r2. හරි. මට ඕනේ පුතේ මේ එන්නේ 1ට r. 1ට r නෙවෙයි මට සමග ප්‍රතිරෝධය හොයද්දී මේක දෙපැත්ත මාරු කරන්න උඩට මාරු කරන්න පරස්පරය ගන්න ඕනේ. හරි. මම මේ පැත්තේ පරස්පරය ගත්තොත් මෙතන මම පරස්පරය ගන්න ඕනේ. මෙතන තියෙන්නේ සමස්ත බෙදීමක් හින්දා පූර්ණ බෙදීමක් හින්දා අපිට කෙලිම උඩට මාරු කරන්න පුළුවන්. රයිට්. එතන මෙතනින් එනවා r මෙතන උඩට මාරු කරාම එනවා r1 r2 බෙදීම r1 ධන r2. රයිට්. හොඳයි. මේක තමයි මට ඕනේ තැන. මේක තමයි මම මතක තියාගන්න සමීකරණය. හදන විදිය ඕනේ නැහැ. හදන විදිය මම ඔයාලට පෙන්නුවේ සැකේ නැති කරගන්න. මේ සුළු කිරීමම තමයි මේ සමීකරණ අපි ගත්තේ. සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක් තිබුණොත් සමාන්තරගත ප්‍රතිරෝධකයේ සමක ප්‍රතිරෝධය අපිට එකපාර හිතින් හොයාගන්න පුළුවන්. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා. කොහොමද ඒක පාවිච්චි කරගන්නේ? බලමු. r1 වැඩි කිරීම r2. බෙදීම r1 ධන r2. කෙලින්ම සමක ප්‍රතිරෝධය එනවා. සමග ප්‍රතිරෝධය 1ට r කතන්දරයක් නෑ. කෙලින්ම r එන්නේ. 1ට r නෙවෙයි. කෙලින්ම උත්තරේ එන්නේ. කරලා තියෙන්නේ ගුණිතය බෙදනවා එකතුවෙන්. හරි. ගුණිතය බෙදෙන එකතුවෙන්. හොඳයි. අපි බලමු. අපි බලමු. හරි. ඔහොම තියනවා කියලා හිතන්න. මෙතන තියෙනවා 5 ඕම්. හරි. මෙතන තියෙනවා 10 ඕම්. සමග ප්‍රතිරෝධය R සමානයි ගුණිතය බෙදනවා එකතුවෙන්. හරිද? 5 10 50යි 5 10 15යි කැපලා ගියාම 5න් 3යි ඉතින් 10යි 10 බෙදීම 3යි R සමානයි 3.3 ඕම්. ඔන්න කෙලින්ම සමග ප්‍රතිරෝධය. ලේසියටම සුළු කිරීම කරගන්න පුළුවන්. පුංචි වෙලාව යන්නේ. ඕක දැන් මේක දැන් අපිට පාවිච්චි කරන්නේ MCQ එකේදී, කෙටි එකේදී, රචනා එකේදී මේක පාවිච්චි කරන්න බෑ. දැන් මම විභාගයට ගණන් හදලා කියලා දෙන්නේ. හරි. තේරුණා නේද මම කියපු කතාව? ටක් ගාලා අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ පියවර අපෙන් අහනවා. ඊළඟ පියවරට තමයි විභාගෙදී අහන්නේ. එතනට යන්න අපිට වෙලාව විතර කරගන්න මාර ලේසි. හොඳයි. ඊළඟ සිද්ධිය මෙන්න මෙහෙම. හරිද? මම අර ගානක් දුන්නා මතකද? මෙන්න මේ ගාන. මේ ගාන දෙද්දිම මම මේ ගාන හිතෙන් හදලා ඉවරයි. හරිද? කරේ මෙන්න මෙහෙම. හරි. අපි ඒක එතනට යන්න කලින් මෙන්න මේ ගාන මට සුළු කරලා දෙන්න ඔයාලා. අර ක්‍රමෙටම සුළු කරන්න. හිතින් සුළු කරන්න. මම ඉලක්කම් දැම්මට පස්සේ වීඩියෝ එක නවත්තලා ඔයාලා ඒක සම්තනින් සුළු කරලා දාන්න. හරි. බෝඩ් එක මේක ඊට පස්සේ ඔයාලා හරිද උත්තරේ කියලා මම ඉස්සරහට අරගෙන බලන්න. මෙතනගේ මම ගන්නවා 10යි ඕම්. මෙතනගේ ගන්නවා 10යි ඕම්. 10 ඕම් 10 ඕම්. දෙකම 10 ඕම්. සමග ප්‍රතිරෝධය හොයන්න. නවත්තලා හොයන්න. හරි. මම හිතනවා නවත්තලා හොයන්න නැති කියලා. අපි ඉස්සරහට යමු. 1ට r සමානයි 1ට r1 ධන 1ට r2 අයියෝ මෙහෙම හදන්න එපා. පුළුවන් ප්‍රශ්නයක් නැහැ. වෙලා යනවා. හිතින් හදන්න. කොහොමද කරන්නේ? සමග ප්‍රතිරෝධය සමානයි මොකද්ද? ගුණිතය බෙදන එකතුවෙන් 10 10 100යි ගුණිතය බෙදන එකතුවෙන් 10 10 20යි. එතකොට මෙතන යනවා 100 බෙදීම 20 බින්දුව බින්දුව කපලා ගියාම උත්තරේ 5 ඕම්. හරිද? හිතින් කරන්න පුළුවන්. හිතින් කරන්න තව විදිහක් කියලා දෙන්න. තවත් ලේසි විදිහක්. හරිද? හිතින්ම කරලා දාන්න. දැක්ක ගමන් උත්තරේ කියා ගන්න පුළුවන්. හරි මේක මම කිව්වේ ඒකයි. හරි ලේසි.
ගොඩ අමාරුයි වගේ තමයි මේක පළවෙනි තව වීඩියෝ එක බලද්දි. තව පාරක් හිමීට බලන්න. බලවට පස්සේ ඔයාලට තේරෙනවා මේකේ අර අනවශ්‍ය කාරණා ගොඩක් තියෙනවා. ඒවා මම කියලා තියෙන්නේ ඔයාලගේ තියෙන සැකේ දුරු කරගන්න. හරි අවබෝධයක් ලබා ගන්න. අහසින් පාත් කරන එක සමීකරණයක්වත්. හරි සැකේ දුරු කරන්න තමයි කරේ. ඒ සැකේ දුරු කරගන්න කරපේවා තනියම කරගන්න බැරුණට කමක් නැහැ. හැබැයි කරපු දේ මොකද්ද කියලා තේරෙන්න ඕනේ. විශේෂ මතක තියාගන්න ඕන කාරණා ටික මම සාරාංශගත කරලා මේ පාඩමේ අවසානයේ කියා දෙන්නම්. කියන්න. ඒ ටික මතක තියබහම හොඳටම ඇති ගණන් ටික හදාගන්න. හැබැයි අරව මැජික් වෙන්න බෑ. සමීකරණ ආපු විදිහ මැජික් වෙන්න බෑ. රයිට් හොඳයි. ඔය 10 තිබ්බහමනේ. හරි. එහෙනම් මෙන්න මේකට හදන්න. මම මෙතනම හදන්නම් ඈ. මම මේකේ මේ ටික මම හදාන්නම්කෝ. ඔයාලා හදාගත්තානේ. රයිට්. හොඳයි. මෙතන සමග ප්‍රතිරෝධය R මට ආවා 5 ඕම් කියලා. රයිට්. මෙන්න මේ ගන්න හදන්න. මේක නම් මම හදන්නේ. ඔයාලා නවත්තලා තනියම හදාගන්න. හරි. මෙතන ගන්නවා මම 8යි ඕම්, මෙතනත් ගන්නවා 8යි ඕම්. සමාන ප්‍රතිරෝධ දෙකක්. හරි. නවත්තන්න. නවත්තලා ගන්න හදාගන්න. දීඝ ක්‍රමයෙන් හදන්න එපා, කෙටි ක්‍රමයෙන් හදන්න. හරි. මම හිතනවා හදන්න නැති කියලා. මෙතන උත්තරය වලට එන්නේ නැති 4යි ඕම්. හරි 4යි ඕම්. ඕන්නම් මට ආයේ අඳින්න කම්මැලි. එහෙනම් මම මේකට මිලක්කම් වෙන එකක් දාන්නම්. 8යි ඕම් නැතුව මෙතන දාමු අපි 2යි ඕම්. මෙතන දාමු 2යි ඕම්. මේ දෙන්න වෙනුවට. දැන් ගාලා හොඳට බලන්න. ආයෙත් හදලා මෙතනට එන්නේ. මම ඉස්සරහට යනවා. මං හිතුවා හදන්න නැති කියලා වීඩියෝ නවත්තලා. මෙතන එන උත්තරේ 1යි ඕම්. සම්බන්ධතාවය පේන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි සම්බන්ධතාවය හොයන්න හරි දක්ෂයි. මේකේ සම්බන්ධතාවය හොයන්න. මොකක් සම්බන්ධතාවය? සමාන්තරගත අවස්ථාවේ තියෙන පුතේ සමාන ප්‍රතිරෝධක දෙකක් නා. සමාන ප්‍රතිරෝධක අගයන් දෙකක් සමාන්තරගතව තිබ්බොත් සමග ප්‍රතිරෝධයකින් භාගය 5යි ඕම්. සමාන ප්‍රතිරෝධක දෙකක් නම් සමාන්තරගතව තියෙන්නේ ඒ දෙන්නගේ සමග ප්‍රතිරෝධය ඒ දෙන්නගෙන් භාගය 4යි ඕම්. සමාන ප්‍රතිරෝධක දෙකක් නම් සමාන්තරගතව තියෙන්නේ ඒ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 1යි ඕම්. මාර ලේසි. මේක සාමාන්‍ය එක්සෑම් එකට එන්නේ ඔය වගේ නිකන් ඔය වගේ හොඳ සුන්දර උත්තර එනවා තමයි එන්නේ. ඉතින් අපිට ටක් ගාලා හදා ගන්න පුළුවන්. සමාන දෙකක් තිබ්බොත් අපිට එකපාරම හදා ගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් සමාන ප්‍රතිරෝධක දෙකක් තිබ්බොත් ඒ දෙන්නගේ භාගය තමයි සමග ප්‍රතිරෝධය. හරි. හොඳයි. දැන් මේ බලන්නකෝ. මේ ගාන මම කිව්වේ හිතින් හදන්න පුළුවන් කියලා. මේ ගාන අපි හිතින් හදමු දැන්. දීර්ඝ ක්‍රමයකට හදලා ඉවරයි. හිතින් හදමු. ඔයාලට පේනවා මෙතන 10යි ඕම්. මෙතන තියෙන්නේ 10යි ඕම්. 10යි ඕම් 10යි ඕම් කියන්නේ සමාන ප්‍රතිරෝධයක්. මම 5 ගැන පැත්තකට දාන්නකෝ. මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් සමග ප්‍රතිරෝධයගේ 5යි ඕම්. එහෙනම් මේ දෙන්නම අයින් කරලා ඒ වෙනුවට තනි ප්‍රතිරෝධයක් දා ගන්නවා 5යි ඕම්. මම නිකන් ඒක හිතින් දා ගන්න පේන්නේ නැති හින්දා මේ දෙන්න වෙනුවට දා ගන්නවා තනි ප්‍රතිරෝධකයක්. ඒක මම නිල් පාටෙන් අඳින්න. ඔන්න වගේ ඒක 5යි ඕම්. දෙන්නම අයින් කරලා සමග ප්‍රතිරෝධය කියන්නේ ඒ කට්ටිය වෙනුවට දාන්න පුළුවන් තනි එක්කෙනා. ඒ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 5යි ඕම්. හැබැයි මේ ආපු 5යි ඕමුයි මේ ආපු 5යි ඕමුයි ආයෙත් තියෙන සමාන්තරගතව. ආයෙ සමාන දෙන්නේ 5යි 5යි නම් ඒ දෙන්නගේ භාගය තමයි සමග ප්‍රතිරෝධයගේ 2.5යි ඕම්. එතකොට මේ හැල්ලක් අපි හදපු එක MCQ එකේ දුන්නොත් නිකන් බලන් ඉඳලා උත්තර කියන්න පුළුවන්. හරි. මම හිතනවා මං කියපු කාරණේ අල්ලගන්න ඇති කියලා. මාරම ලේසි. හරි. හරි. කවුරු හරි කෙනෙක් මෙතෙන්ට දැන් ආවේ එකපාර වීඩියෝ එකකින් අහසෙන් පාත් කරලා නම් මේ ටික මේ බලන්නේ තේරෙන්නේ නැහැ. 100% ෂුවර්. මුලින්දල එකපාරක් බලන්න. ඊට පස්සේ මේ කැලේ විතර බලවට කමක් නැහැ. ඒක පැහැදිලි වෙනවා. රයිට්. හරි. ඔන්න සමග ප්‍රතිරෝධ වෙන කතාව ඉවරයි. ශ්‍රේණිගත අවස්ථාවේ නම් කෙලින්ම එකතු කරන ගියා. සමාන්තරගත අවස්ථාවේ නම් 1ට r සමානයි 1ට r 1 ධන 1ට r 2 ධන 1ට r 3 අර සාම්ප්‍රදායික ක්‍රමයටත් පුළුවන්. එහෙම නැත්නම් සමග ප්‍රතිරෝධක දෙකක මේ සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක සමග ප්‍රතිරෝධය හන අපි කෙටි ක්‍රමයක් හොයාගත්තා. ඔප්පු කරලා ගත්තේ අහසෙන් පාත් කරේ නැහැ. මෙන්න මේ සමීකරණය. මොකද්ද? ගුණිතය බෙදෙනවා ඒ ප්‍රතිරෝධ දෙකේ එකතුවෙන්. කෙලිම සමග ප්‍රතිරෝධය එන්නේ සමාන්තරගත අවස්ථාවේදී. හරි. මේ සමීකරණය ඔප්පු කරන්නේ නැහැ. අපි මේ සමීකරණය උසස් පෙළ දරුවන් එක කතා කරනවා උසස් පෙළදී කෙටියෙන් ගන්න හදාගන්න. ඉතින් මම කල්පනා කරා උසස් පෙළ දරුවන්ටත් මේක පුළුවන් නම් සාමාන්‍ය පෙළ දරුවන්ට කොහොමද පුළුවන් කියලා කියන්න බෑ නේද? හරි. ඒතර සාමාන්‍ය පෙළ දරුවන්ට මේක අල්ලගන්න බැරි කමක් නැහැ. ලීසිනේ මේ පුංචි දෙයක් නේ තියෙන්නේ. උසස් පෙළ මේ වගේ ගණන් හරි ලීසියෙන් දරබඩ කරලා හදාගන්න ඔය පොඩි කෙටි ක්‍රම පාවිච්චි කරලා. අපි මේ කෙටි ක්‍රම දැනගතර කමක් නැහැ. මොකද උසස් පෙළට එන්නේ දරුවෝ සෙට් එකක් මෙතන ඉන්නේ. හරි. එහෙනම් මේ ක්‍රමේ පාවිච්චි ගන්න MCQ එකේදී කිසි වැරද්දක් නැහැ. රචනයකේදී ඉතින් අපිට අර මගදී පියවර වශයෙන් ලකුණු හම්බ වෙන හින්දා ඒක දීර්ඝ ක්‍රමයටම යන්නේ. හරි. ඕනම් උත්තරය හරිද කියලා බලන්න කෙටියෙන් හදලා බලන්න. හරි.
රයිට් හොඳයි. ඔය තමයි ශ්‍රේණිගත සහ සමාන්තරගත අවස්ථාවේ සමග ප්‍රතිරෝධ වෙන විදිය. අපිට එන්න පුළුවන් ඊළඟට මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ නිකන් පරිපත තමයි ගොඩක් කරලා විභාගෙට අපිට හම්බ වෙන්නේ. මෙන්න මේ වගේ මේ ශ්‍රේණිගත සහ සමාන්තරගත වල එකතුවක්. හරි. එතකොට මම මෙතන ගත්තොත් 10යි ඕම්, මම මෙතන ගන්නවා 8යි ඕම්, මම මෙතන ගන්නවා 8යි ඕම්. හරිද? දැන් මේ බලන්න. මේක ගත්තොත් එහෙම මේ 10යි ඕම් බෑ ඒක කියන්න බෑ. ශ්‍රේණිගත කියලා කියන්න බෑනේ. ඇයි මෙතෙන්ට මේ ධාරාව අපි ධාරාව අරගෙන යන්නේ මේ. මොන ධාරාව ආවා. ධාරාව ඔහොම ගියා. 10යි ඕම් හරහා ධාරාව ගියාට පස්සේ අපට සිරි පාරවල් දෙකක් හම්බ වෙනවා. එකක් 8යි ඕම් හරහා උඩ පැත්තෙන් යනවා. අනිත් එකට මේ පැත්තෙන් යනවා. එතකොට මේ ධාරාව බෙදෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මේ දෙන්න එන්නේ මොන ගතවල? සමාන්තරගතව. ඒත් මේ දෙන්න සමාන්තරගතව ඉද්දී අපිට මේකේ මේ සමස්තයේ සමග ප්‍රතිරෝධය හොයන්න එකපාර බෑ. මේ සමාන්තරගත සම්බන්ධතා වේදනාකාරී. සමාන්තරගත සම්බන්ධතා ටික අයින් කරගන්න ඕනේ. ඉස්සෙල්ලා සමාන්තරගත ටික අයින් කරගන්න. තැන් වල තියෙනවා සමාන්තරගත සම්බන්ධතා ඒ ටික අයින් කරන්න සේරම. හරි. හොඳයි. අපි එහෙම බලමු. එතකොට මේකේ ඊළඟ පියවර විදිහට මම ගත්තොත් එහෙම මේක පොඩ්ඩක් සයිස් එක චූටි කරලා ගන්න නැත්නම් ඊට මදි වෙන හින්දා. හරි. අපි ඊළඟ පියවර ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතන 10යි ඕම් තියෙනවා. මේ තියෙන්නේ අපි දාපු විභව සැපයුම. මේ තමයි මේක සමග ප්‍රතිරෝධය. හරි. එතකොට මේ R කියලා ගත්තේ මම මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධය. ඒ තනි ප්‍රතිරෝධයකේ මේ දෙන්නම 8යි ඕම් මේ 8යි ඕම් අයින් කරලා ඒ වෙනුවට තනි එක්කෙනෙක් දැම්මොත් පරිපතට එයා සම්බන්ධ වෙච්ච ගම මේ තියෙන්නේ ඒ R කියලා කියන්නේ මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් සමග ප්‍රතිරෝධය තමයි මේ තියෙන්නේ. අපි කැපිටල් R කියලා දැනට ගමුකෝ. ඉලක්කම දන්නවා. කැපිටල් R කියලා ගමුකෝ. එතකොට ඒ කැපිටල් R උයි මේ තිබ්බ 10යි ඕම් කියන දෙන්න දැන් සම්බන්ධ වෙන්නේ ශ්‍රේණිගතව. ඒක සමාන්තරගතව මේ පරිපතය තුල තියෙන සමාන්තරගත සම්බන්ධතා ටික සේරම ටික එකපාර අයින් කළා දාමු. සමාන්තරගත සම්බන්ධ ටික අයින් කරාම සියල්ලම එතනින් එහාට හම්බෙන්නේ ශ්‍රේණිගත සම්බන්ධතාවය. ශ්‍රේණිගත සම්බන්ධතාවය යන අපිට නටන්න දෙයක් නැහැ. නිකම්ම පොලිමෙට එකතු කරගෙන යන්න තියෙන්නේ. හරි ලේසියි. රයිට්. හොඳයි. අපිට මේකෙන් ඉතින් හිතින් හදලා ගන්න පුළුවන්. ඔය කියන්නේ හිතින් හදමුද? ඕනයක් වෙන හදලා දාමු. මෙතන තියෙන 8යි ඕම්, මෙතන තියෙන 8යි ඕම්. ඒතර සමග ප්‍රතිරෝධය අපි දන්නවා දෙන්න සමානයි නේ. ඒ දෙන්නගේ භාගේ 4යි ඕම්. ඒ 4යි ඕම් සහ මේ 10යි ඕම් ශ්‍රේණිගතව තියෙන්නේ. ඒ 10යි මේ 4යි 14යි ඕම්. එහෙනම් මේගේ සමග ප්‍රතිරෝධය 14යි ඕම්. මේ පරිපතේ සමග ප්‍රතිරෝධය මට ගන්න පුළුවන් 14යි ඕම් කියලා. එතකොට ශ්‍රේණිගත සහ සමාන්තරගත සම්බන්ධතා එකට සෙට් කරලා තිබ්බොත් මොකද පළවෙනි පියවර? සමාන්තරගත ටික අයින් කරගන්න. සමාන්තරගත ටික සේරම ඉවත් කරගත්තට පස්සේ අපිට සමස්තය ශ්‍රේණිගත බවට පත් වෙනවා. සමස්තය ශ්‍රේණිගත බවට පත් වුණාට පස්සේ පොඩ්ඩක් එකතු කරන් යන්න තියෙන්නේ කිසි කරදරයක් නැහැ. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. රයිට්. එහෙනම් තේරුණා නම් දැන් අපි බලමු විභාගයට කොයි වගේ ප්‍රශ්න දෙන්නේ කියලා. විභාගයට එන්නේ ඔයගේ සුන්දර සරල ප්‍රශ්න නෙවෙයි. මේව ඕනේ විභාගෙදී අහන ප්‍රශ්න ගොඩ දාගන්න. මේ කතා කරපු හැම කොටසක්ම ඕනේ වෙනවා. විභාගයේ ප්‍රශ්න ගොඩ දාගන්න. රයිට්. හරි. විභාග ප්‍රශ්න චුට්ටක් වෙනස්. මොකද කියන්නේ විභාග ප්‍රශ්න කියලාම ගමු. හරි. මං හිතනවා ඔයාලට මේක පේනවා ඇති කියලා. කමක් නැහැ බලමුනේ. රයිට්. අපි මේක මම ටිකක් විශාල කරන්න තර මම හිතනවා ඔයාලට කියව ගන්න පුළුවන් ඒ ෆෝන් එකකින් බලන කට්ටියටත් ඉන්නවනේ. රයිට් හරි. මේක මෙන්න මේ ප්‍රශ්න අපි නිකන් අහඹල සතෝරගත්ත 2016 පැරණි විෂය නිර්දේශයේ පේපර් එකට අයිතිව තිබුණු ප්‍රශ්නයක්. අපි බලමු මොකද ප්‍රශ්නේ කියලා. මෙහිදී ඇති පරිපතේ කියන්නේ මෙන්න මේ දීලා තියෙන පහළ දීලා තියෙන පරිපතේ 2 ඕම් ප්‍රතිරෝධක හරහා ගලන ධාරාව කොපමණද? දැන් මේ පරිපතේ අපි ගත්තොත් එහෙම දැන් බලන්නකො 2 ඕම් හරහා ගමන් කරන ධාරාවක් අහන්නේ. මෙන්න මේක හරහා ගමන් කරන ධාරාවක් අපෙන් අහන්නේ. දැන් මේ මෙච්චරලා අපි හෙව්වේ ඔය වගේ කතන්දර නෙවෙයි. අපි හොයන පුරුදුනේ සමග ප්‍රතිරෝධ හොයන ඒවා. ශ්‍රේණිගත අවස්ථාවේ සහ සමාන්තරගත අවස්ථාවේ දැන් විභාගෙදී අහනවා මෙන්න මේක හරහා ගමන් කරන ධාරාව කොච්චරද කියලා. ඔන්න දැන් බලා ගන්න විසඳ ගන්න විදිය. අහන්නේ ධාරාවනේ. රයිට්. එතකොට අපි දන්නවා මේක ධනාග්‍රය නම් බැටරියේ. හරි මේක බැටරි ඍණාග්‍රය නම් ධාරාව ගමන් කරන්නේ මෙන්න මේ පැත්තට. ධාරාව මේක යද්දී මේ 2 යොම් සහ 4 යොම් ඉන්නේ ශ්‍රේණිගතව. ශ්‍රේණිගත සම්බන්ධතාවයක් නම් මේ සමස්තයේ තියෙන්නේ හැමතැනම ගමන් කරන ධාරාව සමානයි. මේ ධාරාව වෙනස් වෙන්නේ නැහැ. හැමතැනම ගමන් කරන ධාරාව සමානයි. හරි. දැන් ධාරාව හොයාගන්න ක්‍රමයක් අපෙන් අහන්නේ. හරි වැඩි. කොහොමද කරන්නේ? මෙහෙම හිතමු. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කොහෙටවත් නැති වගේ කතන්දරයක් ආවොත්
අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ වගේ එකක්. මේ බැටරියෙන් මෙතනින් එළියට දෙන ධාරාව හොයාගත්තා නම් හරි නේද? ඒකනේ හැමතැනම යන්නේ. හ්ම්. හරි. ඒතර බැටරියෙන් එළියට දෙන ධාරාව හොයාගන්න පුළුවන් බැටරියට V = IR දැම්මොත්. හරිද? right. අන්න මම මෙතන V = IR දානවා බැටරියට. හරි. බැටරි දෙපැත්තේ විභවාන්තරය කීයද? 12යි. හරි. මම සංකේත චුට්ටක් අයින් කරලා ඉලක්කම් විතරක් ගන්නම් පැහැදිලිට වෙන්න ඕනේ නේද? I තමයි හොයන්න යන්නේ. I හොයන්න නම් R දැනගන්න ඕනේ. කොයි R ද ගන්නෙ? 2 ඕම් ගන්න බෑ. 2 ඕම් ගන්න බෑ. ඇයි 2 ඕම් ගන්න නැත්තේ? අපි මෙතනදී ගන්නේ සමක ප්‍රතිරෝධය. මේක හරහා ගමන් කරන ධාරාව හොයාගන්න අපිට අමාරුයි. ඇයි? මෙහෙ හිතන්නකෝ මෙහෙම. මෙයාට V = IR දාන්න පුළුවන්. ඒතකොට I දන්නේ නැහැ. R නම් දන්නවා. මෙයා දන්නේ නැහැ. R දන්නවා. V දන්නේ නැහැ. 2 ඕම් දෙපැත්ත V දන්නේ නැහැ. 4 ඕම්ට දාගන්න බෑ. මොකද 4 ඕම්ට V = IR දාන්න ගියොත් 4 ඕම්ගේ දෙපැත්තේ තියෙන වෙනස දන්නේ නැහැ. ධාරාව හැමතැනම සමානයි කියන්නේ විභවය වෙනස් වෙනවා. ඒ 4 ඕම් දෙපැත්තේ විභවය කීයද කියලා අපි දන්නේ නැහැ. වෝල්ට්මීටර් එක හයි කරලා නැහැ නේ. විභවය දන්නේ නැහැ. හරි. R නම් දන්නවා 4 ඕම් කියලා. මේක කරගන්න බෑ. ඒ හින්දා මම මොකද කරන්නේ? සමග ප්‍රතිරෝධය හොයාගන්නවා මේ කටි වෙනකොට. සමග ප්‍රතිරෝධය හොයාගත්තාම මට එනවා ශ්‍රේණිගතනේ. කෙලිම හොයාගන්න පුළුවන් එතකොට. ඒතර මට කෙලිම එනවා මෙන්න මෙහෙම එකක්. 12 වෝල්ට් 2යි 4යි 6යි මේ තියෙන්නේ සමග ප්‍රතිරෝධය දාගත්තට පස්සේ එක 6යි ඕම්. right. දැන් මේ බලන්න මේක හරහා ගමන් කරන්නේ ඉතින් අර බාධාවම අර ධාරාවම තමයි ගමන් කරන්නේ. ධාරාව වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ සමග ප්‍රතිරෝධයනේ ගත්තේ. අර බාධාවන මේ 4 ඕම් සහ 2 ඕම් වගේ නැති කරන බාධාවම තමයි මෙතන ඇති කරන්නේ. ඒතර බාධා වෙන ගමන් කරන ධාරාව වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙයාට V = IR දාගන්න පුළුවන් මට කිසි කරදරයක් නැතුව. මෙයාට V = IR දැම්මොත් V කියන්නේ 12 වෝල්ට් ගමන් කරන ධාරාව I එයා තමයි අපි හොයන්නේ R ළගේ 6 ඕම්. ඕම් කියන පැත්තක දාමු. එතකොට දෙපැත්තම බෙදනවා 6න්. මෙතන කැපලා ගියාම 2යි. I කියලා කියන්නේ ඇම්පියර් 2යි. හරි. I කියන්නේ ඇම්පියර් 2යි. එහෙනම් දැන් මේ හරහා ගමන් කරන ධාරාව ඇම්පියර් 2යි. මෙතනින් යන්නේ ඇම්පියර් 2යි. මේ මුළු පරිපථය තුලම ගමන් කරන ධාරාව සමානයි. ශ්‍රේණික සම්බන්ධයක් හින්දා. හැමතැනම ධාරාව එකම විදිහට යන්නේ. එක පාරක් නේ තියෙන්නේ. ළමයි 10ක වොත් 10 දෙනාට යන්න තියෙන ওই පාර දෙකේ. ඇම්පියර් 2ක් આવොත් ඇම්පියර් 2කට යන්න තියෙන්නේ ওই පාර විතරයි. හැමතැනම ඇම්පියර් 2 තමයි යන්නේ. right. හරි. ඒතර උත්තරේ ඇම්පියර් 2යි. හරි. එතන මේ ගණන් විභාගෙදී අපිට ගොඩක් වෙලාවට සමග ප්‍රතිරෝධය හොයන්න වෙනවා. අහන ප්‍රශ්නට අහන ප්‍රශ්න ගොඩ දාගන්න සමග ප්‍රතිරෝධය හොයාගෙන තමයි ඒ මුළු පරිපථය තුලින් ගමන් කරන ධාරාව හොයාගෙන තමයි පස්සට යන්න වෙන්නේ. ඒක ඔළුවේ තියාගන්න. හරි. ඉතින්නම් මේ වගේ ප්‍රශ්න කාපු ගමන් පාරක් හදාගන්න තේරෙන්නේ නැත්නම් බලන්න සමග ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන්ද කියලා. සමග ප්‍රතිරෝධය හොයාගත්තට පස්සේ අපිට පරිපථය සරල වෙනවා. ලබා දෙලා තියෙන විභවාන්තරය දන්නවා සමග ප්‍රතිරෝධය දන්නවා නම් අය හොයාගන්න පුළුවන්. අය හොයාගත්තට පස්සේ කිසි කරදරයක් නැතුව අපිට අහලා තියෙන ප්‍රශ්න වල ඉස්සරහට යන්න පුළුවන්. හරි. අපි මේ තව ප්‍රශ්නයක් නිකන් ගමු. ඒ වගේ චුටි ප්‍රශ්නකට ආයෙ යමු අපි. මෙන්න මේ 6 වෙනි ප්‍රශ්නේ. දී ඇති පරිපථයේ 9 ඕම් ප්‍රතිරෝධයක් කරහා ගලා යන ධාරාව කොහොමද? දැන් මේ බලන්න පේන 2014 අවුරුදු ප්‍රශ්නයක් ඒක. ඒතර මේ වගේ ප්‍රශ්න තමයි නිතර එන්නේ. මේ තෝරගත්ත නිකන් අහම් ප්‍රශ්නයක්. අර වගේම එකක් හින්දා මම මේ ගත්තේ. අහන්නේ මොකද්ද 9 ඕම් ප්‍රතිරෝධකයක් හරහා ගමන් කරන ධාරාව. එතකොට අපි හිතුවොත් මෙතනින් ගමන් කරන ධාරාව මෙතනින් එනවා මෙතනින් බෙදලා යනවා මෙතනින් බෙදලා යනවා මෙතනින් බෙදලා යනවා. ඒ තුනම එකතු වෙලා ආයේ මෙතනට එනවා. තුනම එකතු වෙලා මේ පැත්තට එනවා. ඔක තමයි වෙන්නේ. හරිද? හොඳයි. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම දැන් අපින් ඕනේ මේ එක 9 යෝම් කෙනෙක් කරා ගමන් කරන ධාරාව. මෙයා එක කෙනෙක් කරා ගමන් කරන ධාරාව. මට ඒක දන්නේ නැහැ. හැබැයි මම මෙහෙම දන්නවා. මෙතන ධාරාව කීයද කියලා හොයාගත්තොත් පරිපථයේ මෙතනින් එළියට එන ධාරාව කොච්චරද කියලා හොයාගත්තොත් ඒ ධාරාව ආවට පස්සේ මෙතනට ආවට පස්සේ යන්න තියෙන පාරවල් තුනේම බාධාව සමාන හින්දා 9යි ඕම් 9යි ඕම් 9යි ඕම් තියෙන හින්දා අනිවාර්යයෙන් මෙතනින් එන ධාරාව සමානව බෙදලා තැන් තුනෙන් යන්න වෙනවා. මොකද බාධාව සමාන හින්දා එන ධාරාවල සමානව බෙදලා යන්න වෙනවා. හැබැයි මෙතනින් එන ධාරාව හොයාගත්තා නම් හරි අපි. sorry. හරි. වතුර ගත්තේ බෝතල ගන්න හොයාගන්න දෙයක් නැති නේද? කමන්නේ. අපේ වෙලාවේ තියෙන අපි එකත් දෙගෙන යමු. දැන් මේකෙදි ධාරාව මේ අපි මේක හොයාගෙන යද්දී අපි හොයමුකෝ. සමග ප්‍රතිරෝධය හොයාගත්තොත් ඒ කියන්නේ
මෙතනින් එළියට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මේ සේරම වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධය කොහොම හොයාගත්තොත් අන්න තනි ප්‍රතිරෝධය මම කැපිටල් R කියලා ගත්තොත් ඉතින් අර මේ සේරගෙම තියෙන බාධාවනේ මේ කැපිටල් R කියලා කියන්නේ නේ හරි එතකොට ඒ R දන්නවනම් මෙයා V දන්නවා R දන්නවා කොහොමද මේ V සමාන IR පරිපතෙන් ගම කරන ධාරාව හොයන්න පුළුවන්. ඒතර AI දැනගත්තා නම් ඒ එළියට එන ධාරාව තමයි මේ නම් මෙතනට එන්නේ. ඒතර ඒ එන ධාරාව තමයි තුනට බෙදලා මෙතන යන්නේ. හරි. හදමු. එතකොට මේ වගේ ගානක් හදාගන්නදී ගොඩක් වෙලාවට අපිට මේ සමග ප්‍රතිරෝධය හොයාගෙන තමයි එතනින් එහාට ගමන යන්න වෙන්නේ. V සමානයි IR. හරි. සමග ප්‍රතිරෝධය හොයමු. දැන් තමයි වැඩේ තියෙන්නේ නේද? කවන්නේ. හොයමු. right. හිතින් හදන්න පුළුවන් ප්‍රමාණයක් හදමු. මේ 9 වෙනුවට දාන්න පුළුවන් ඔකේ භාගය 4.5යි. එහෙනම් එතකොට මෙතනින් එනවා මේ දෙන්න වෙනුවට 4.5ක්. එතකොට මෙතන එනවා 4.5 ඕම්. මෙතන තියෙනවා 9 ඕම්. මම කියවනේ මොකද්ද? ඉස්සෙල්ලා මේ සමාන්තරගත ඒවා අයින් කරගෙන ඉන්න කියලා. මෙතන තියෙනවා 1 ඕම් තාමත් තියෙනවා. සමාන්තරගත ටික අයින් කරගෙන ඉමු. හරි. දැන් මෙතන මේක හොයාගත්ත දෙනා සමාන නැහැනේ. එහෙනම් මොකද කරන්නේ? ගුණිතය බෙදනවා එකතුවෙන්. අපි දන්න කාරණේ. බෙදමු. දැන් අමාරු වගේ හිතනකොට වෙලෙන් හිතන්න එපා. නිකන් හදුනා ඊට වඩා අමාරුයි. 4.5 වැඩි කිරීම 9 ගුණිතය බෙදනවා එකතුවෙන්. 9 4.5 එකතු වුනහම කීයද? 13.5යි. හරි ෂොක් ලස්සන ගානක් එන්න හදන්නේ. බලමු නිකන් හදලා. විභාග ගානක්නේ. ගොඩක් කරලා හරියට සුළු කරන්නේ එයි. ගොඩක් වෙලාවට බලමු. දැන් විභාග ගණක උනට දීලා තියෙන ඉලක්කම් හරිනම් තමයි එහෙම වෙන්නේ බලමු. මෙතන දැන් සුළු කරලමු 4.5 වැඩි කිරීම 9 13.5. බෙදෙන පාටක් නම් නැහැ. හිතුවොත් විභාගේ නම් සාමාන්‍යයෙන් විභාගෙදී එහෙම බෙදෙන්න නැති වෙන දෙන්නේ නැහැ. අපි සාමාන්‍ය පන්ති කාමරයේදී දෙද්දී නම් නිකන් ඉලක්කම් ටිකක් දුන්නාම බෙදෙන්න තියෙන ඉඩකට තියෙනවා. එහෙනම් ගොඩක් වෙලාවට බෙදෙන chance එක තියෙනවා විභාගෙදී. එහෙනම් නිකන් හිතලා බලන්න 4.5 දෙකෙන් වැඩි කරොත් බෑ. 3ෙන් වැඩි කරලා නිකන් බලමු. 4.5 3ෙන් වැඩි කරොත් 3 වර 5 15න් 5 එකක් විතරයි 3 වර 4 12යි 13 right හරිනේ ගානට එනවනේ 13.5 එහෙනම් 4.5ට 1යි 13.5ට 4.5 වගේව 3යි 3ට 1යි 9ට 3යි උත්තරේ 3යි ඕම් හරි විභාගෙදී එහෙම සාමාන්‍යයෙන් සුන්දර විදිහට සුළු වෙන තමයි දෙන්නේ එහෙනම් ඒ chance එක ගන්න පන්ති කාමරේදී නම් එහෙම කියන්න බෑ අපිට right හොඳයි එතන 3යි ඕම් එතන මේකේ සමග ප්‍රතිරෝධය 3යි ඕම් සමස්තය හරි මේ සමස්තය මේ කට්ටිය වෙනකොට මෙන්න මේ මැද අර සමාන්තරගත කට්ටිය වෙනකොට ඒ 3යි ඕම්ට මේ 1යි ඕම් එකතු වෙන්න ඕනේ හරි එතකොට අපිට එනවා දැන් සුළු කිරීම කරගත්තොත් මේ විදිහට මේක නෑ ඒ වෙනුවට දැන් අපි හොයාගත්ත ප්‍රතිරෝධය 3යි ඕම් කියලා මේක මේ හොයාගත්තේ එතන මෙතන සමග ප්‍රතිරෝධය අපහු ශ්‍රේණිගත හින්දා 4යි ඕම් හරි v සමාන IR දාමු v සමානයි IR දැම්මහම v වලගේ 12යි i තමයි හොයන්න යන්නේ r වලගේ 4යි එහෙනම් දෙපැත්තම කැපිලා ගියාම 4ට 1යි මෙතන 3යි i වලගේ ඇම්පියර් 3යි එහෙනම් මෙතනින් එළියට එන්නේ ඇම්පියර් 3ක් ඕක හොයාගන්න තමයි මෙච්චරලා දැඟලුවේ ඇම්පියර් 3ක් නම් ඉන්නේ මේ සේරම වලට තනි එකෙක් දැම්මත් ඇම්පියර් 3 එනවා හරි මේ විදිහට ඉද්දිත් ඇම්පියර් 3ක් තමයි බැටරියෙන් එළියට දෙන්නේ ධාරාව දෙන ධාරාව වෙනස් වෙන්නේ නැහැ මොකද සමග ප්‍රතිරෝධ කරන්නේ මේ කට්ටිය වෙනුවට දාන්න පුළුවන් තනි එක හොයාගත්ත එක මේ ඇම්පියර් 3 ආවට පස්සේ සමාන 3 දෙනෙක් ඉන්න හින්දා ඇම්පියර් 3 සමානව බෙදලා ගමන් කරනවා හැම එක කරාම ඇම්පියර් එක ගානේ ගමන් කරයි එහෙනම් 9 ඕම් කෙනෙක් කරා ගමන් කරන ධාරාව ඇම්පියර් 1යි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ උත්තර දෙද්දි නම් වැරද්දක් මොකක් හරි වෙලා තියෙනවා දැන් දෙක උත්තර තියෙනවා නේද එහෙම ඉන්න විදිහක් නැහැ හරි ටයිප් සෙටින් එකේ මොකක් හරි ප්‍රශ්නයක් හරි ඒතර ඔක ඔතන එන්න ඕනේ ඇම්පියර් 1යි කියලා උත්තරයක් මේක 2014 නේ නිකන් ඔයාලගේ පාස් පේපර්ස් පොතක් තියෙන නම් බලන්න 2014 මේ වගේ විභාග ප්‍රශ්නයක් තියෙයි ඒක ඇත්තටම තියෙන උත්තර ටික හොයාගන්න පුළුවන් මෙතන ටයිප් සෙටින් කරන කෙනාට ඒක වැරදිලා හරි ඕක හරි ඊට පස්සේ 7 වෙනි එක නිකන් බලමු හිතින් කරන්න ප්‍රණම් කරමු පරිපථයක ප්‍රතිරෝධක සම්බන්ධ කර ඇති ආකාර තුනක් පහත xy හා z රූපකින් දක්වා ඇත p හා q අතර සමග ප්‍රතිරෝධ සමාන වන පරිපථය වන්නේ මොකක්ද කියලා අහනවා right එහෙනම් ටටට ගාලා අපි හොයන්නේ සමග ප්‍රතිරෝධ හොයන්න වෙන්නේ ඉතින් හදාගෙන යන්න මෙතන මොකද කියන්නේ 4 4 2යි සමග ප්‍රතිරෝධය 4 4 වෙනුවට දෙකක් දානවා සමාන්තර හින්දා ඒකේ භාගෙනේ 2 2යි මේකේ සමග ප්‍රතිරෝධය 4යි ඕම් ඉතින් හදන්න පුළුවන් ඊළඟ එකනට යන්න ගුණිතය මොකද කරන්නේ ඔව් ගුණිතය බෙදෙනවා
එකතු වෙයි. 2 4 8යි. 8 බෙදීම 6යි කියලා කියන්නේ එතන හොඳ සුන්දර උත්තරයක් එන්නේ නැහැ නේද? 8 බෙදීම 6ට එකතු වෙන්න ඕනේ 2ක්. මෙතන සමග ප්‍රතිරෝධය. අහන්නේ මොකද්ද? pH කිව්වොත් සමග ප්‍රතිරෝධ සමාන වෙන්නේ කාය කාගේද කියලා අහන්නේ. x වල 4යි ඕම් මෙතන මේ වගේ උත්තරයක් එන්නේ. Z එක බලමු. 2යි 2යි. ඒ වෙනුවට දාන්න පුළුවන් මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් 1යි ඕම් 1යි ඕම් 3යි ඕම් කියලා කියන්නේ 4යි ඕම්. ඒතර සමාන වෙන්නේ කාගේද? x ගේ z ගේ. x හා z තමයි සමග ප්‍රතිරෝධ සමාන වෙන්නේ. හරි. අර දැන් තේරෙනවද? දත්මිටි කාලා හරි මොකද්ද? අර අපි ක්‍රම ටිකක් අල්ලගත්තේ. කෙටි ක්‍රම ටික. අනේ කෙටි ක්‍රම ටික ඔලුවට දාගන්න. මාර ලේසි. විභාග ප්‍රශ්නයේදී අඬන්න නැතුව වෙලා විතර කරන වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. මම උපකල්පනය කරනවා තේරෙන්නේ නැති කියලා. හරිද? ඇත්තට මේ පාඩම ටිකක් ගැඹුරින් කතා කරා සාමාන්‍ය පෙළ දරුවන්ට කතා කරන ප්‍රමාණයට චුට්ට පැන්නා. චුට්ට නෙවෙයි හොඳට පැන්නා. මේකේ සරගතිය අඩු කරගන්න. මේක තේරුම් ගත්තොත් මේ පාඩම තේරුම් ගත්තොත් මෙතනින් එහාට මේ පාඩමේ කිසි ගැටලුවක් ඔයාලට නැහැ. විභාග ප්‍රශ්න අමාරු වෙන්නේ නැහැ. වැරදිලා හරි කවුරු හරි දරුවෝ විභාග ප්‍රශ්නයක් කරගන්න බැරි වෙලා තිබුණොත් මේ පාඩමේ මේ කොටස වලට අදාළව පොඩි අවුරුද්ද හරි විභාග ප්‍රශ්න පුළුවන් නම් අපිට දාන්න කමෙන්ට් එකක් විතර දාන්න. අපි ඒක විසඳලා දෙන්න. ඊට අමතරව මේ පාඩම ගැඹුරු වැඩි නම් ඒක ආවම කියන්නේ මේ පාඩම ගැඹුරු වැඩි නම් සාමාන්‍ය පෙළ දරුවෙකුට ඒක ගැඹුරු වැඩි නම් පොඩක් ගැඹුරු වැඩි කියලා දාන්න. කමෙන්ට් එකක් දාන්න. නැත්තම් මේක තේරුණා නම් සාමාන්‍ය පෙළද 6 වසර දුන්නත් ප්‍රශ්නයක් නැහැ. තේරුණා නම් ගැටලුවක් නැහැ. හැබැයි මුලින් ඉඳලා බලන්න තැන් තැන් වල බලන්න එපා. ඒක තේරෙන්න ගන්න නැහැ. මේ කොටස මුලින් ඉඳලා බලන්න. තේරුණා නම් තේරුණා කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. ඒක චුට්ටක් වටිනවා. මේ පාඩම ගැඹුරු වැඩිද ඉගෙනුවා කියලා තේරුම් ගන්න මට. හරි. එහෙනම් බොහොම ස්තුතියි. තව පාඩමක් එක දවසක හම්බෙමු.